හායි කොහමද හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් අදත් රීඩින් එකක් අරගෙන ආවා. අපි මේ රීඩින් එකෙන් කතා කරන්නේ ඔයාගේ අතීතය කොහොමද, වර්තමානයේ කොහොමද සහ ඔයාගේ අනාගතය කොහොම වෙයිද කියලා. ඉතින් රීඩින් එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ රීඩින් එක අවසානයේට අනිවාර්යෙන්ම ඔයාට මේක කොහොමද දැනුනේ කියලා, මේක කොච්චර දුරට ඔයාට ගැලපුණාද කියලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ කමෙන්ට් එක එනකන් මම බලාගෙන ඉන්නවා. එහෙනම් අදත් වෙනද වගේම මම ලස්සන පින්තූරු 4ක් ඔයාට අරගෙන තියෙනවා. මේ පින්තූරු 4ෙන් ඔයාගේ හිත වැඩියෙන්ම යන පින්තූරය තෝරගන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ටයිම් ස්ටැම්ප්ස්. ඔයාට එතනින් පුළුවන් ඔයාගේ රීඩින් එක ගන්න. හායි පයිල් නම්බර් 1. ඔන්න අපි දැන් බලන්න යනවා ඔයාගේ රීඩින් එක. අපි ඉස්සෙල්ලම බලමු ඔයාගේ අතීතේ මොන වගේද කියලා. මට පෙන්නන විදියට ඔයා උපතින්ම හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම ඔයා ඉක්මනට හරිම හැඟීම්බර වෙනවා. ඒ වගේම ඔයා ඕන කෙනෙක්ට උදව් කරන කෙනෙක්. අනිත් එක ඔයා කිසිම කෙනෙක් ගැන නරකක් හිතන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ කියන්නේ ඔයා ඉක්මනට මිනිස්සු විශ්වාස කරනවා. ඔයා එයාලව ඔයාගේම කරගන්නවා. ඒ නිසා ඔයා කිසිම වෙලාවක ඒ අය ඔයාට නරකක් කරා ඒ විදිහට ඔයා විශ්වාස කරන්නේ නැහැ. ඔයා එයාලා ගැන හරිම හොඳ විදිහට තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම ඔයාට අතීතයේ තිබිලා තියෙන හරිම අහිංසක, එක්ක මේක ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, හරිම පිරිසිදු අහිංසක ආදර සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් ඔයා ආස විදිහේ ජොබ් එකක්, ඔයා ආස කරපු විෂයකින් ඔයා තවදුරටත් ඉගෙන ගත්තා වෙන්න පුළුවන්. මේ මොකක්ම හරි ඔයා දෙයකට හරිම අහිංසක විදියට හරිම සතුටෙන් හරිම උනන්දුවෙන් ඔයාගේ කාලය යොදවලා තියෙනවා. මේක ආදර සම්බන්ධයක් වෙන්න පුළුවන්, රැකියාවක් වෙන්න පුළුවන්, ඔයාගේ ඉගෙනීම් පැත්තෙන් මොකක් හරි වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයා හරිම සතුටින් තමයි මේ දේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම ඔයා හරි කැමති ඔයාගේ ලෝකේ තනි වෙලා හීනමවන්න. ඒ වගේම ඔයා කලාවට, නිර්මාණශීලී දේවල් වලට හරිම ලැබියාවක් දක්වන කෙනෙක්. හැබැයි මට ඊළඟට වාට කියන්න ඕනේ මෙතනදී මේ දේම ඔයා ගොඩක් ආස කරපු උනන්දුවක් දක්වපු දේම ටික කාලයක් යනකොට ඔයාගේ ජීවිතේ යම්කිසි හැරවුම් ලක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. මේක ටිකක් නරක විදිහේ දෙයක්. ඒ කියන්නේ ඔයා ගොඩක් විශ්වාස කරපු පුද්ගලෙක් වෙන්න පුළුවන්. මෙයා ඔයාව රවට්ටලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා මොකක් හරි හරි කියලා හිතාගෙන හිටපු දෙයක් ඒක බොරුයි කියලා ඔයාට ඔප්පු වෙලා තියෙනවා. ඔයා කෙනෙක් විශ්වාස කරලා එයා කෙනත් එක්ක ආදර සම්බන්ධතාවයකට ගියා, එහෙම නැත්නම් විවාහයකට පත් වුණා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් පස්සේ ඔයා දැනගෙන තියෙනවා මං හිතපු පුද්ගලයා නෙමෙයි මේ වගේ දෙයක්. නැත්නම් එයා කරපු මොකක් හරි දෙයක් ගැන ඔයා දැනගෙන තියෙනවා. ඔයා අලුත් ජොබ් එකකට ගියා නම් ඔයා හිතපු තරම් ඒ දේ සුන්දර නෑ කියන දේ ඔයාට දැනෙලා තියෙනවා. මේ වගේ ඔයා ඒ ගොඩක් ආස කරපු දේම ඔයා යම්කිසි කාලයක වේදනාවට දුකට පත් කරවලා තියෙන බවක් මට පෙන්නනවා. ඒ වගේම ඔයාට දැනලා තියෙනවා දැන් ඔයා මෙතනින් ඔයාට මේක ගොඩක් රිදවනවා, වේදනාකාරී. ඒ නිසා ඔයා මේ වෙලාවේ හදවතට වඩා බුද්ධියට ඔයා තීරණ ගන්න ඉඩ දීලා තියෙනවා. එක්ක ඔයා මේ සම්බන්ධතාවය නවත්වලා තියෙනවා. විවාහයක් නම් ඔයා සමහරට වෙන තීරණය කරන්න පුළුවන්. ආදර සම්බන්ධතාවයක් නම් ඔයා අයින් වෙන තීරණය කරන්න පුළුවන්. ජොබ් එකක් නම් ඒත් ඔයා එතනින් අයින් වෙන්න තීරණය කළා වෙන්න පුළුවන්. අයින් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ වගේ අර කාලයක් ඔයාට සතුට ගෙනත් දීපු දේ නිසාම ඔයා යම්කිසි දෙයක් අතහැරීමක් කරලා තියෙනවා. ඒ කියනවා එක්ක මේ දේවල් වලින් ඈත් වෙලා තියෙනවා, මේ දේවල් නවත්තන්න තීරණය කරලා තියෙනවා. එහෙමත් නැත්නම් මොනවා හරි ඔයාගේ ජීවිතේ වටිනා දෙයක් ඔයා මේ දේ නිසා නැති කරගෙන තියෙනවා. සමහර විට ඔයාගේ පවුලේ අය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාවම නැති කරගෙන තියනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ වලට වටිනාම දේ ඔයාගේ නිදහස, ඔයාගේ සැනසීම, ඔයාගේ සතුටනේ. ඉතින් මේ දේවල් සම්පූර්ණයෙන්ම කැප කරලා තියනවා වෙන්න පුළුවන් මේ කාලයක් ඔයාට මේ සතුට ගෙනල්ලා දීපු දේ නිසා.
මේක නිසාම ඔයාගේ ජීවිතේ අපායක් බවට පත් වෙලා තියෙනවා. ඔයා හරිම දුක් විඳපු කෙනෙක් ෆයිල් නම්බර් 1. ඔයා මේ ගත්ත තීරණේ හරි වෙන්න පුළුවන්. ඔයාගේ අභ්‍යන්තරයේ ඔයාගේ හිත කියනවා ඔයා ගත්ත තීරණේ හරි කියලා. හැබැයි ඔයා ඒ තීරණේ ගත්තට පස්සේ එකෙන් ආව රිසල්ට් එකෙන් ප්‍රතිඵලය ඔයාට දරා ගන්න බැරි කමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඔයා යම් සම්බන්ධතාවයකින් ඉවත් වෙනවා තීරණය කළා තියෙනවා. හැබැයි එයාගෙන් ඉවත් වුණාට පස්සේ ඒ දැනෙන දුක වේදනාව ඔයා දරා ගන්න අපොහසත් වෙලා තියෙන බවක් මට පෙන්නනවා. ඉතින් අර අපි කතාවට කියනවානේ දුක දැනෙනකොට රෑ වෙනවට හරි බයයි කියලා. ඉතින් ඔයත් එහෙම කෙනෙක් රාත්‍රියට ටිකක් බයයි. මොකද රාත්‍රියට තනි වුණාම ඔයාට එන ඒ සිතුවිලි ඔයාට පාලනය කරගන්න අමාරුයි. ඔයා අත් දෙකෙන්ම ඔයාගේ මුහුණ වහගෙන අඬපුවා අනන්තයි. සමහරට ඔයාට දුක කියන්න කෙනෙකුත් ඉන්න නැතුව ඇති. ඔයා නොසෑහෙන්න අඬපු කෙනෙක්. ඒ වගේම ඔයා මේ වෙලාවේ හිතලා තියෙනවා මගේ අතින් වැරද්දක් වුණාද? මම මේ ගත්ත තීරණය හරිම තීරණයද? මීට වඩා හොඳ තීරණයක් මට ගන්න තිබුණාද වගේ දේවල් ඔයා නොසෑහෙන්න කල්පනා කරලා තියෙනවා. සමහරවිට ඔයාටම දොස් පවරගෙන තියෙනවා. ඒ වගේම ඔයා චුට්ටක් සමාජයෙන් තනි වෙලා කොන් වෙලා වගේ ඉන්න තීරණය කරලා තියෙනවා. මිනිස්සු ආශ්‍රය කරන එක පොඩ්ඩක් අඩු කරලා එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා වලින් චුට්ටක් ඈත් වෙලා මේ වගේ ඔයාගේ සිතුවිලි වල ඔයාම හිරකාරයෙක් විදියට මේ දේවල් ගැන හිත කාලය ගත කරලා තියෙනවා. ඉතින් ඔයා ෆයිල් නම්බර් 1 ඔයාගේ ජීවිතයේ ගොඩක් අපහසු කාලයක් තමයි අඳුරු කාලයක් ඔයා ගත කරලා තියෙනවා අතීතයේදී. ඉතින් ඔයාගේ අතීතය ගැන කතා කරද්දී මට පේන්නේ ඔයා මුලින්ම ගොඩක් පිරිසිදු අවිහිංසාවාදී බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන හිටිය කෙනෙක්. ඔයා ලෝකෙ දිහා බැලුවේ හරි ලස්සන විදිහට. හැබැයි ඒ සුන්දරත්වය හදිස්සියෙම කවුරු හරි පුද්ගලයෙක් හෝ යම්කිසි සිදුවීමක් නිසා හරිම දරුණු විදිහට කඩාගෙන වැටිලා තියෙනවා. ඉතින් ඔයාට ඊටාම තීරණාත්මක විදිහට ගොඩක් දරුණු විදිහට තීරණයක් ගන්න සිදු වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දේ නිසා ඔයාටම දරුණු විදිහේ දඬුවමක් දුන්නා වෙන්න පුළුවන්. ඉතින් යමකක් හරි සත්‍යයක් ඔයා නොදැන හිටපු සත්‍යයක් එළියට ආවා වෙන්න පුළුවන්. මේ මොකක්ම හරි නිසා වගේ ජීවිතේ අඳුරු කාල පරිච්ඡේදයක් ගෙවුණා. මාස ගණනාවක් වෙන්න පුළුවන්, සමහරට අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්. අතීතයේ මේ දේ නිසා නිින්දක් නැතුව කල්පනා කර ඔයා මේ වේදනාව තනියම දරා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඔයාගේ අතීතයේ මතු පිටින් පේනවට වඩා ගොඩාක් ගැඹුරු සටනක නියැලෙච්ච කෙනෙක් ඔයා ෆයිල් නම්බර් 1. අපි දැන් බලන්න යන්නේ ඔයාගේ වර්තමාන තත්ත්වය ගැන. වර්තමානයේ මට පෙන්නනවා ඔයා ඉන්නේ සාමාන්‍ය වෙනසක නෙමෙයි. මේ වෙනකොට ඔයාගේ ජීවිතේ යම් තාක් දුරකට වෙනස් වෙලා තියෙනවා. යම් තාක් දුරකට එම නැත්නම් සම්පූර්ණයෙන් වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. කලින් ඔයාගේ ජීවිතේ තිබුණු අතීතයේ වැරදි තීරණ ගත්තේව නැත්නම් අනිත් අය වෙනුවෙන් ඔයාගේ කාලය නාස්ති කරපු ඒවා, ඔයා දුක් වෙච්ච දේවල්, මේ හැම දෙයකටම ඔයා දැන් වන්දි ගෙවලා අවසానයි. දැන් විශ්වය ඔයාට කියනවා ඔයා නිදහස්. දැන් ඔයා නිදහස් වෙලා තියෙන්නේ. මේ වෙනකොට අනිවාර්යෙන්ම ඔයාගේ හිතට කලින් තිබුණු වේදනාව දැනෙන්නේ නැහැ. ඒකෙන් පුංචි හෝ ප්‍රමාණයක් මේ වෙනකොට ඔයාගේ ජීවිතෙන් නැති වෙලා ගිහින් තියෙන්නේ. ඔයා අතීතේ හිර වෙලා හිටපු ඒ ටොක්සික් සයිකල් එකෙන් මේ වෙනකොට ඔයා මිදලා ඉන්නේ. ඔයා කවුද කියන එක ඔයා අඳුනගෙන තියෙනවා. ඔයාට තේරුම් ගිහින් තියෙනවා ඒ පුද්ගලයා, ඒ දේවල් මට නැති වෙච්ච එක තමයි හොඳ. ඒකෙන් තමයි ඔයාගේ වටිනාකම තවත් තේරුම් ගත්තේ. ඔයා කවුද කියන එක ඔයා අඳුනගත්තේ එතනින්. එතනින් තමයි ඔයා නැගිටින්න පටන් අරගෙන තියෙන්නේ. මේ දේවල් අනිවාර්යෙන් ඔයාට සිදු වෙලා තියෙන්න ඕනේ. දැන් ඔයා තීරණ ගන්න බය නැහැ. ඔයා දැන් මිනිස්සුන්ට බය නැහැ. ඔයා දැන් හරිම පැහැදිලි අවබෝධයකින් තමයි වැඩ කරන්නේ. හරිය නිකන් දිග නින්දකට පස්සේ හැරුණා වගේ අවස්ථාවකට තමයි ඔයා මුහුණ දීලා ඉන්නේ. ඒ වගේම අර අතීතයේ තිබිච්ච ඔයාගේ කඳුළු අඳුරු බව මෙන්න මේ හැමදේම හරියට නිකන් අර අඳුරු කාලයෙන් පස්සේ හිරු එළිය දකිනවා වගේ තත්වයකට තමයි දැන් ඔයා ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයා ඉන්නේ අනිවාර්යෙන්ම ප්‍රීතිමත් මනෝභාවයක. මේ වෙනකොට යම් තාක් දුරකට හරි ඔයා ඒ දේවල් ඔයාගේ හිතින් අයින් කරලා ඉන්නේ. ඔයා දැන් මේ වෙනකොට සතුටින් ඉන්නේ, ගොඩක් සතුටින් ඉන්නේ.
යම් තාක් දුරකට ඔයා සතුටින් ඉන්න කෙනෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඔයාගේ මේ දේ නිසාම ඔයාගේ පෞරුෂය නිසා වර්තමානයේ අනිත් අය ඔයා ගැන ලොකු ආකර්ෂණයක් තියෙනවා. මෙයා කලින් හිටියේ කොහොමද? හැබැයි දැන් මෙයාව ගොඩනගාගෙන තියනවා කියන තැන අනිත් අය දකින්න ඔයා ගැන. ඒ වගේම ඔයා ඉස්සර ප්‍රශ්නයක් දිහා බලපු විදිහයි දැන් ප්‍රශ්නයක් දිහා බලන විදිහයි හරිම වෙනස්. ඔයාට ඉස්සර ප්‍රශ්න වගේ පෙනුණු දේවල් ඔයාට හිතෙනවා දැන් මේවා ප්‍රශ්නේද මම මොන දීපු දේවල් එක්ක දැන් මට මේවා ප්‍රශ්න නෙමෙයි. හරිම සරල විදිහට දැන් ඔයා මේ දේවල් දකින්නේ. ඒ වගේම ඔයාගේ ජීවිතේට මේ වෙනකොට ඔයාට අවශ්‍ය ආදරය, මුදල්, රැකියාව මේ දේවල් ගලාගෙන එන්න පටන් අරගෙන තියෙනවා. ඔයාගේ ජීවිතේට ආදරය නැතුව තිබුණා නම් ඔන්න දැන් ඔයාට ආදරය කරන්න අය මේ වෙනකොට ඔයාගේ ජීවිතේට ඇවිත් තියෙන්න පුළුවන්. මුදල් පැත්තෙන් ඔයාට ප්‍රශ්න තිබුණා නම් මේ වෙනකොට ඔයාට අලුත් රැකියාව අවස්ථා ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. මේ වගේ ඔයාට වර්තමානයේ ගොඩක් අවස්ථා ඔයාගේ ජීවිතේට ඇවිත් තියෙන බවක් මට පෙන්නනවා. හැබැයි මේ හැමදේම ගොඩක් යහපත්ව සිද්ධ වෙනවා. හැබැයි තවමත් අර අඳුරු මතකයන් ඔයාගේ හිතේ කොනක තියෙනවා කියන එක මට පෙන්නනවා. අතීතයේ ඔයාට සිදුවෙච්ච මේ දරුණු තුවාලයක් තියෙන්නේ. ඒකෙන් ඔයා තවම සුව වෙලා නැහැ. පුරුද්දකට වගේ සමාලාට ඔයාට හිතෙනවා මම මේ සතුටින් හිටියට මේ සතුට හැමදාම මට තියෙයිද? වැඩි කල් තියෙයිද? නැත්තම් මේකත් මේ නැති වෙලා යයිද? මට ආයේ කලින් වගේම දෙයක් මගේ ජීවිතේට සිදු වෙයිද කියන වගේ නිකන් අනවශ්‍ය බයක් වාගේ හිතේ තියෙනවා. මොකද වාගේ ජීවිතයේ අඳුරු ගතිය තමයි අඳුරු කාලේ තමයි ඔයා වැඩිපුරම ගෙවුවේ. ඒ නිසා වාගේ ජීවිතේට හදිසියෙම මේ ආපු දීප්තිමත් හිරු එළිය ඔයාට අදාහ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසාම වාගේ හිතේ අනවශ්‍ය බයක් තියෙනවා කියලා මට පෙන්නනවා. හැබැයි ඔයාගේ ජීවිතේ ඔයා මේ වෙලාවේ ඉන්නේ ඊටමත් වාසනාවන්ත ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක. ඔයාගේ අඳුරු පරිච්ඡේදය දැන් ඉවරයි කියලා විශ්වය කියනවා. ඔයාගේ අඳුරු කාල වකවානුව දැන් ඉවරයි. ඔයා දැන් ඉන්නේ අලුත් කෙනෙක් විදිහට ජීවිතයක් ලැබමින්. ඉතින් විශ්වය ඔයාට කියනවා ඔයා දැන් නැගිටින්න. මේක තමයි කාලය ඔයාගේ ශක්තිය පෙන්වන්න කියලා. ඉතින් ඔයාගේ ජීවිතේ සතුට, ජයග්‍රහණය, මේ ආදරය කියන දේවල් වර්තමානයේ ඔයාට අනිවාර්යෙන්ම හොඳින්ම ලැබෙනවා. අතීතයට සාපේක්ෂව ගොඩක් හොඳින් ලැබෙනවා. ඉතින් වර්තමානයේ ඔයා තවදුරටත් තනි වෙලා නැහැ. හැබැයි තවමත් ඔයා රාත්‍රියට කල්පනා කරනවා වෙන්න පුළුවන්. මේ දේවල් ඇත්තටම මට අයිතිද? මේ සතුට කියන දේ මට අයිතිද කියලා ඔයාගෙන්ම ප්‍රශ්න කරනවා වෙන්න පුළුවන්. හැබැයි විශ්වය ඔයාට කියනවා මේ දේවල් බය ඔයාගේ හිතේම ඇවිල්ලා තියෙන යම්කිසි බයක් විතරයි. මේ දේවල් ඇත්ත ලෝකෙට අදාළ නැහැ. මේ ඔයා හිතින් මවාගත්ත දෙයක් තියෙන්නේ. ඒ නිසා ඔතනින් අයින් වෙන්න. මේ දේ හිටියොත් ඔයාට මේ ලැබිලා තියෙන සතුට උපරිමයෙන් භුක්ති විඳින්න බැරි වෙනවා. ඒ නිසා ඔතනින් අයින් වෙන්න. අයින් වෙලා මේ ලැබිලා තියෙන වටිනා අවස්ථාවලින් ප්‍රයෝජනය ගන්න. ඔයා දැන් ඉන්නේ ගොඩාක් හොඳ ජයග්‍රාහී මාවතක කියලා විශ්වය ඔයාට කියනවා. ෆයිල් නම්බර් 1. ඔයාගේ අනාගතය තමයි අපි දැන් බලන්න යන්නේ. වර්තමානයේ ඔයාගේ හිතේ මං කව යම්කිසි නොසන්සුන් භාවයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි අනාගතයේදී ඔයා ගොඩාක් සංසුන් මනෝභාවයකට පරිවර්තනය වෙනවයි කියලා කියනවා. මෙච්චර කාල ඔයාගේ ඔළුවේ ඔයා පටලවගෙන හිටපු ප්‍රශ්න, අනිත් අයගේ මතයන්, ඔයා සමහර විට විවාහයකින් වෙන් වෙච්ච කෙනෙක් නම්, සම්බන්ධතාවයකින් වෙන් වෙච්ච කෙනෙක් නම් ඔයාට තියෙන දේ බයක් අනිත් අය මොනවා හිතයිද, දැන් මිනිස්සු මට මොනවා කියයිද වගේ දේවල් ඔයාගේ ඔළුවේ තියෙන්නේ නැති. මෙන්න මේ දේවල්, මේ බය හැමදේම බිමින් තියෙනවා ඔයා අනාගතයේදී. මේ හැමදේම මේ බයෙන් ඔයා මිදෙනවා. ඔයාම හිතනවා, ඔයාම තීරණය කරනවා මම දැන් සංසුන් වෙන්න ඕනේ. මම මේ දේවල් ගැන හිතියා කියලා වැඩක් නැහැ කියලා. ඔයාම තේරුම් ගන්නවා. ඒ වගේම ඔයාම ඔයාගේ ආත්මය නැවත පණ ගන්නවා ගැනීමක් කරනවා. ඔයා තවදුරටත් මේ ලෝකයේ එක්ක මේ මිනිස්සු එක්ක පොරබදන්න යන්නේ නැහැ. එයාලා මොන දේ කරත් මොන දේ ඔයාට කිව්වත් ඔයා තවදුරටත් මේ දේවල් වලට ඇහුම්කම් දෙන්නේ නැහැ. අර ප්‍රශ්න වලින් ඔයා වේදනාව විඳලා ඔයා දැන් හොඳ ඊටමත් ශක්තිමත් පුද්ගලෙක් වඩ පත් වෙලා ඉන්නේ අනාගතයේදී. ඉතින් ඒක නිසා ඔයා ඔයාගේ අභ්‍යන්තර සාමය හොයා ගන්නවා. ඒ වගේම ඔයාට මෙතනදී කියනවා ඔයාගේ සටන දැන් ඉවරයි. අතීතේ වේදනා අඳුරු කාලේ දැන් ඒ හැමදේම ඉවරයි. දැන් තියෙන්නේ පොඩ්ඩක් ඔයා රෙස්ට් කරන්න ඕනේ. ඔයාගේ මේ හිතේ තවම මේ තියෙන පුංචිවට හෝ මේ තියෙන තුවාලය ඔයා සුව කරගන්න අවශ්‍යයි. මේ තියෙන බය ඔය අනිවාර්යෙන්ම
සුව කරගන්න ඕනේ. ඉදිරියට යන්න නම් ඔය අනිවාර්යෙන් මේක කරනවා. ඒක මම දන්නවා. ඒ වගේම ඔයාට ස්ට්‍රෙන්ග්ත් කාඩ් එක ඇවිත් තියෙනවා. ඒක හරීම ඔයාගේ පෞරුෂය විදහාපාන කාඩ් එකක්. ඉතින් මේ කාඩ් එකේ ඉන්නේ කාන්තාව සිංහයෙක්ව ඉතාමත් මෘදු ලෙස පාලනය කරන දෙයක් තමයි මෙතනින් පෙන්වන්නේ. ඉතින් ඔයාගේ අනාගතයේත් ඒ වගේ ඔයාට කොච්චර අභියෝගාවක් බය තරහ සැකය මේ වගේ මොන දේවල් ආවත් ඔයා ඒ දේවල් ඉතාමත් දක්ෂ විදියට පාලනය කරනවා. ඔයා හරිම පෞරුෂමත් කෙනෙක් බවට පත් වෙනවා. හරිම ශක්තිමත් කිසිම කෙනෙක්ට ඔයාව වටන්න බැරි තැනකට ඔයාපත් වෙනවා අනාගතයේදී. ඒ වගේම ඔයා තවදුරටත් හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ. හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්නෙත් නැහැ ඔයා. අතීතේ ඔයා කොච්චර දුර්වල වෙලා හිටියත් අනාගතේ ඔයා කිසිම කෙනෙක්ට බය වෙන්නේ නැහැ. ඔයා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා. කවුරු මොන දෙයක්වත් ඔයා දෙයක් කරන්න තීරණය කරා නම් ඔයා ඒ දේ කරනවා. ඒ වගේම ඔයා ඊටමත් ආකර්ශනීය පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් බවට අනාගතයේදී පත් වෙනවා. ඔයා ප්‍රශ්න විසඳන්නේ කෑ ගහලා නෙමෙයි. ඔයා නිත් ඒ වගේ කෑකෝ ගහලා වාද විවාද කරලා ප්‍රශ්න විසඳන්න යන කෙනෙක් නෙමෙයි. ඔයා හරිම ඉවසීමෙන් කරුණාවෙන් නිහඬව ප්‍රශ්න වලට පිළිතුරු හොයන කෙනෙක්. සහ ඒ දේවල් වලට ඔයා හරිම ලස්සනට ඉවසීමෙන් මුහුණ දෙනවා. ඒ වගේම මොන ප්‍රශ්නයක් ආවත් ඒ දේවල් වලට නොසැලී ඉන්න හැකියාවක් ඔයා තුල තියෙනවා. ඒ වගේම අනිත් ඔයාට ආව ලස්සනම කාඩ් එක The World කාඩ් එක. ඉතින් මේකෙන් ඔයාට කියනවා අතීත වාගේ තිබ්බ හිස්තැන් මේ අඩුපාඩු අසම්පූර්ණ බව මේ හැමදේම අනාගතේ සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. ඔයාට අවශ්‍ය සියල්ලම එකම තැනකට ඔයාට ලැබෙන කාලයක් එනවා. ඒ කියන්නේ දැන් ඔයාට සමහරට මුදල් දෙනවා හැබැයි ආදරේ නැහැ. නැත්තම් ආදරේ දෙනවා හැබැයි ඔයා මුදල් පැත්තෙන් ටිකක් පහළ මට්ටමක ඉන්නේ. එහෙම නැත්තම් මේ හැමදේම තිබ්බත් ඔයාට සතුටක් නැති වෙන්න පුළුවන්. නැත්තම් සෞඛ්‍ය පැත්තෙන් ඔයා චුට්ටක් පිරීලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අනාගතේ එහෙම නැහැ. අනාගතේ ඔයා මේ සියල්ලම තියෙන සම්පූර්ණ පුද්ගලෙක් බවට පත් වෙනවා අනිවාර්යෙන්ම මේ ෆයිල් එක තෝරපු ඔයා. ඉතින් මේ විශ්වය ඔයා කරපු ඒ කැපකිරීම වලට ඔයා ඒ විඳපු වේදනාවලට දැන් ඔයාට දේවල් ලැබෙමින් පවතිනවා. ඔයාට මිනිස්සු මේ ලෝකෙම ගරු කරන මට්ටමකට ඔයාපත් වෙනවා. සමහරටව ජොබ් එකක් හොයපු කෙනෙක් නම් ජොබ් එකක් නිසා නම් ඔයා මේ තත්ත්වෙ ඉන්නේ. ඔයාට විදෙස් රටකට යන්න ලැබෙන්න පුළුවන්. රැකියාවක් සඳහා හෝ එහෙම නැත්නම් ඔයා අධ්‍යාපනයේ පැත්තෙන් බලනවා නම් ඔයාට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබෙන්න පුළුවන් අනාගතේ. ආදරයේ පැත්තෙන් ගත්තොත් ඔයාට ඉතාමත් ලස්සන විවාහ ජීවිතයක් පෞල් ජීවිතයක් අනාගතේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම ඔයාගේ පෞල තුල සමාජයේ ඔයාට හොඳ ගෞරවයක් ලැබෙන පුද්ගලෙක් බවට ඔයාපත් වෙනවා. ඔයාගේ ජීවිතේ ඔයා එක කොටසක් දැන් පාස් කරලා තියෙන්නේ. දැන් ඔයා ඊට වඩා ඔතන හිටියට වඩා ගොඩක් උසස් සැහැල්ලු අලුත් ගමනක් ආරම්භ කරන තැනක ඔයා ඉන්නේ. අනාගතයේදී ඔයා දැන් ඔයාගේ කර්මය ගෙවලා අවසానයි. ඉතින් ෆයිල් නම්බර් 1 ඔයාගේ අනාගතය ගැන චුට්ටක්වත් බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන එක දෙයයි ඔයාගේ හිතේ ඔය තියෙන පුංචි බය ඔයා උතනින් ඉවත් කරගන්න ඕනේ. ඒකෙන් නිදහස් වුණාම තමයි ඔයාට ඔයාගේ මානසික නිදහස ලැබෙන්නේ. මාස ගානක් අවුරුදු ගානක් ඔයා හිතේ දරාගෙන හිටපු බර අනාගතයේ ඔයාගේ අනිවාර්යෙන් නිදහස් වෙනවාමයි. ඒ වගේම ඔයාව කිසිම කෙනෙක්ට හොලවන්න බැරි තරම් ශක්තිමත් පෞරුෂත්වයකින් යුතු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ අතීත බය දුක කියන දේවල් ඔයා අයින් කරලා දාලා ඔයා ඔයාගේ අනාගතේ ජය ගන්නවා. ඒ වගේම ඔයා ඊටමත් සම්පූර්ණ සතුටුදායක ජීවිතයට හිමිකම් කියන කෙනෙක් ෆයිල් නම්බර් 1 ඔයා හරිම වාසනාවන්තයි. ඔයා බලාපොරොත්තු වුණු ඒ හීනෙට ඔයාට යන්න පුළුවන් කමක් ලැබෙනවා. මේක ඔයා මොන අංශයෙන් බැලුවත් ඔයාගේ තියෙන ටාගට් එකට ඒ හීනෙට ඔයා අනිවාර්යයෙන්ම යනවා අනාගතයේදී. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාගේ ලෝකේ රජු හෝ රජන බවට ඔයා අනාගතයේදී අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඉතින් ෆයිල් නම්බර් 1 මේක තමයි ඔයාගේ රීඩින් එක. ඔයා හරිම වාසනාවන්තයි. ඔයා මොන දුක මොන ප්‍රශ්න වින්දත් ඔයාගේ අනාගතය හරිම ලස්සනයි. හරිම සුබයි. ඉතින් මේක ඔයාට ගැලපුණා නම් රෙසනේට් වුණා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ලස්සන කමෙන්ට් එක වැටෙනකම්
මම අනිවාර්යෙන් බලන් ඉන්නවා. මට ඒ කමෙන්ට් එක හරිම වටිනවා කියන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. හායි ෆයිල් නම්බර් 2. ඔන්න ඔයාගේ රීඩින් එක තමයි අපි දැන් බලන්න යන්නේ. ඉතින් මතක් කරනවා මේ රීඩින් එක අවසානයේට අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ රීඩින් එක කොච්චර දුරට ගැලපුණාද කියලා. මොකද මට ඔයාගේ කමෙන්ට් එක ගොඩාක් වටිනවා කියලා මතක් කරනවා. හරි, අපි ඉස්සෙල්ලාම බලන්න යන්නේ ඔයාගේ අතීතය කොහොමද කියලා. ෆයිල් නම්බර් 2 මට පෙනෙන විදිහට අතීතයේ ඔයා ලොකු අහිමිවීමක් විඳපු කෙනෙක්. ඒ කියන්නේ මේක වසර ගානක් තිබුණු ඔයාගේ සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, රැකියාවක් වෙන්න පුළුවන්, ඔයා විශ්වාස කරපු වෙනත් යම් දෙයක් ඔයාගේ අස්පනා පිට බිඳිලා ගියා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ බිස්නස් එකේ සිදුවුණු මොකක් හරි ලොකු පාඩුවීමක් වෙන්න පුළුවන්. මේ වගේ මොකක්ම හරි අතීතයේ විශාල කඩාවැටීමක් ඔයාගේ සිදු වෙලා තියෙනවා. මේක ඔයාගේ සතුට, ඔයාගේ ආත්ම අභිමානය, ඔයාගේ අනාගත බලාපොරොත්තු, මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මෙතනදී ඔයාටම දොස් පවරා ගැනීමක් සිදු කරලා තියෙනවා. ඔයා ඒ කාලේ අර ඔයාට අහිමි වෙච්ච දේ ගැන සෑහෙන්න දුක් වෙලා තියෙනවා. හැබැයි ඔයාගේ ළඟ ඒ අහිමි වෙච්ච මේ ඔයා දුක් වෙන යම් පුද්ගලයෙක් නම්, ඔයාව අත්හැරලා දාලා ගිය පුද්ගලයෙක් වෙනුවෙන් නම් ඔයාගේ අවට ඔයාට ඊට වඩා ගොඩාක් ආදරය කරන මිනිස්සු ඉඳලා තියෙනවා. ඔයා මේ දුක් වෙන්නේ ඔයාට අහිමි වුණු රැකියාවක් වෙනුවෙන් නම් ඊට වඩා ගොඩාක් අවස්ථා ඔයාගේ ළඟ තිබිලා තියෙන බවක් මට පේනවා. හැබැයි ඔයාට ඒ දේ දකින්න තරම් හැකියාවක් තිබිලා නැහැ. ඒ දේ දකින්න තරම් උනන්දුවක්, ශක්තියක් ඔයාගේ තිබිලා නැහැ. මොකද ඔයා ඉඳලා තියෙන්නේ අර අහිමි වෙච්ච දේ නිසා අන්ධ වෙලා. ඒ දේ නිකන් හිරකාරයෙක් වගේ ඔයා එතන හිර වෙලා ඉඳලා තියෙන බවක් මට පේනවා. ඒ වගේම මේ වේදනාව දරා ගන්න බැරිම තැන ඔයා එතනින් අයින් වෙන්න තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඔයා සමාජ ඉස්සරහා ඔයා දැන් රිකවර් වෙලා ඉන්නවා. දැන් සතුටින් ඉන්නේ කියලා පෙන්වන්න ඔයා ලොකු උත්සාහයක් අරන් තියෙනවා. ඔයා යාළුවොත් එක්ක පාටිස් වලට ගියා වෙන්න පුළුවන්, විවිධ උත්සව වලට සහභාගී වුණා වෙන්න පුළුවන්, ට්‍රිප් ගියා වෙන්න පුළුවන්. මේ මොනවාම හරි දේවල් ඉදිරියේ ඔයා hina වෙලා හරින සතුටින් ඉන්න බවක් පෙන්වලා තියෙනවා. ඔයා දැන් මේ පරණ වේදනාවල් අමතක කරලා හරින සතුටින් ඉන්න බවක් එයාලට පෙන්වන්න ඔයා ලොකු උත්සාහයක් දරලා තියෙනවා. හැබැයි මේ සතුට ඔයාගේ හදවතින් ආව සතුටක් නෙමෙයි. ඔයා මේ දේ කරන්නේ තනි වුණාම ඔයාට දැනෙන අර වේදනාවෙන් බේරෙන්න තියෙන උමනාව නිසා. ඔයාට ඔයාගේ අර ජීවිතයේ තියෙන හිස්තැන මකා ගන්න ඕන නිසා තමයි ඔයා මේ විදිහට ඒ දේවල් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාට ඔයාගේ යාළුවෝ නෑදෑයෝ ගැන හිතලා තියනවා වෙන්න පුළුවන්. මේගොල්ලෝ දැන් ඔයා එළිය hina වෙලා ඉන්නවා කියලා පෙන්නන්නේ. එයාලා හිතනවා මෙයා දැන් රිකවර් වෙලා ඉන්නේ, මෙයා හොඳට ඉන්නවා hina වෙලා. හැබැයි කවුරුත් ඔයාගේ අර ඇතුලේ තියෙන දුක හඳුනගත්තේ නැහැ කියලා ඔයාට හිතුණා වෙන්න පුළුවන්. මගේ දුක කාටවත් තේරෙන්නේ නැහැ, කවුරුත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. හැමෝම ඉන්නේ මේ මගේ සතුට මේ දකින්න විතරයි කියන දේ ඔයාට තේරිලා තිබුණා වෙන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ ඔයා මේ දාගෙන හිටියන විශ්මුණක් සතුටින් ඉන්නවා කියලා පෙන්නන ඔයා විශ්මුණක් දාගෙන හිටිය මිනිස්සු ඉස්සරහා. හැබැයි මේ විශ්මුණත් ඔයාට වැඩි කාල පවත්වගෙන යන්න නොහැකියාවක් තිබිලා තියෙනවා. මොකද ඔයාගේ මේ අතීතයේ අවසාන කාලය වෙනකොට ඔයා ජීවිතේ අඳුරුම අසරණම තැනට වැටිලා තියෙනවා. ඔයා අර පාටිස් දාපු යාළුවෝ නෑදෑයෝ වෙන්න පුළුවන්, කවුරුම හරි ගෙදර අය හරි වෙන්න පුළුවන්. ඔයාට උදව්වක් අවශ්‍ය මොහොතේ ඔයාව තනි කරලා දාලා ගිහින් තියෙනවා. මේක මූල්‍යමය වශයෙන් වෙන්නත් පුළුවන්, නැත්නම් ආදර සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්. ඔයා මෙතනින් අයින් වෙන්න හදපු වෙලාවේ ඔයාගේ තනියට කවුරුත් හිටියේ නෑ වෙන්න පුළුවන්. මුදල් වශයෙන් ඔයා ගොඩාක් අසරණ වෙලා හිටිය වෙලාවක වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ නෑදෑයෝ මේ ඔයාත් එක්ක සතුට සමරන්න හිටිය කිසිම කෙනෙක් ඔයාගේ උදව්වට ඇවිත් නැති බවක් පෙන්නනවා.
මේ වගේම ඔයාට දැනෙලා තියෙනවා ඔයාගේ කිසිම වටිනාකමක් නැහැ. ඔයා සමාජෙන් කොන් වෙච්ච, ඔයා සමාජයේ අතහැර දාපු කෙනෙක් වගේ ඔයාට දැනෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී ඔයාගේ ආත්ම ගෞරවය පවා ආර්ථික ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. ඔයාගේ ආත්ම ගෞරවය පවා බිමට පතුලටම වැටිච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ශාරීරිකව වගේම මානසිකව ගොඩාක් දුර්වල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔයා උදව් කාගෙන්වත් ඉල්ලන්න ගියේ නැහැ වෙන්නත් පුළුවන්. මොකද ඔයාට ප්‍රශ්නයක් තිබුණා මං කාගෙන්ද උදව් ඉල්ලන්නේ. එයාලා උදව් ඉල්ලුවා මං ගැන මොන වගේ දෙයක් හිතයිද? මට මේ උදව් කරයිද? වගේ ප්‍රශ්න ඔයාගේ හිතේ තිබුණා වෙන්න පුළුවන්. ඒ නිසාම ඔයා නිහඬව මේ වේදනාව දරාගෙන ඔයා කාලය ගත කරලා තියෙනවා. ඉතින් ඔයාගේ අතීතය දිහා බලද්දි මට පේනවා ෆයිල් නම්බර් 2 ඔයා ගොඩාක් දරුණු පරාජයන් අහිමි වීම ගොඩකට මුහුණ දීපු කෙනෙක්. මුලින්ම ඔයාගේ හදවතේ යම්කිසි කාරණාවක් නිසා මම මුලින්ම කිව්වා වගේ මොකක් හරි දෙයක් නිසා ඔයාගේ හදවත බිඳිලා ගිහින් තියෙනවා. ඊට පස්සේ ඔයා මේ වේදනාව ලෝකෙට රහසක් විදිහට තියාගන්න ඔයාගේ මිතුරන් මැද පිරිස මැද ඔයා සතුටින් ඉන්නවා වගේ රඟපාලා තියෙනවා. හැබැයි ඒ රඟපෑම් අවසානයේ ඔයාට ඉතිරි උනේ අසරණකමක් තනිකමක් විතරයි. ඔයාගේ ජීවිතේ පතුලටම වැටුණු කාලයක් අතීතයේ තිබුණා. ඔයාට ඔළුව උස්ස ගන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ. හැමෝම ඔයාව අතහැරලා දාලා ගියා වගේ ඔයාලට දැනෙන්නේ නැති. ඔයා මේ අඳුරෙම මේ වර්තමානයේ වෙනකන් ඔයා විදගෙන ඇවිත් තියෙනවා. අතීතය කියලා කියන්නේ මතු පිටින් පේනවට වඩා 100,000 ගුණයකින් බාර කඳුළු වලින් පිරිච්ච තනිකමින් පදම් වුණු ගොඩාක් අසීරු කාල පරිච්ඡේදයක් ඔයාට. හරි. ෆයිල් නම්බර් 2 අපි ඊළඟට බලමු ඔයාගේ වර්තමානය කොහොමද කියලා. වර්තමානයේ මට පෙන්නනවා ඔයා ටිකක් එපා වුණු මානසිකත්වයක තමයි ඉන්නේ. අතීතයේ ඔයාට ලැබුණු අමහිරි අත්දැකීම් නිසා ඒ වේදනාවල් නිසා ඔයා ඔයාගේ ජීවිතේට අලුත් දේවල් දිහා වුණත් ඔයා බලන්නේ ටිකක් සැකෙන් බයින් වෙන්න පුළුවන්. විශ්වය ඔයාට අලුත් දේවල් ඔයාගේ ජීවිතේට එවලා තියෙනවා. මට ඒක පෙන්නනවා. මේ විශ්වය ඔයාගේ ජීවිතේට ඔයා ආදරය නිසා මේ දුක් වේදනා විඳින කෙනෙක් නම් ඔයාගේ ජීවිතේට අලුත් ආදරයක් මේ වෙනකොට එවලා තියෙන බවක් පෙන්නනවා. එහෙම නැත්නම් ඔයා රැකියාව නිසා නම් මේ දුකින් කනස්සල්ලෙන් හිටිය ඔයාගේ ජීවිතේට අලුත් අවස්ථාවක් මේ විශ්වය එවලා තියෙනවා. මොකක් මාරි ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් දෙයක් මේ වෙනකොට ඔයාගේ ළඟ තියෙනවා. ඔයාට විශ්වය එවලා තියෙනවා. හැබැයි ඔයා මේ දේ දකින්නේ නැහැ. මොකද ඔයා අර පැරණි දෙයක් දිහා අතීත වේදනාව නිසා ඒ දේවල් ගැන හිත ඔයා අර විශ්වයේ විසින් ලැබු තෑග්ග බාරගන්නේ නැති බවක් මට පෙන්නනවා. ඉතින් ඔයා ඉන්න මේ වෙලාවේ මම මොන දේ කරත් වැඩක් නැහැ. හැමෝම එකයි. අන්න ඒ වගේ සිතුවිලි වල තමයි ඔයා මේ වෙලාවේ ඉන්නේ. ඔයාට මේ වෙලාව විවේකයක් අවශ්‍යයි. හැබැයි විවේකයේ තුල පවා ඔයා හිතන්නේ මොනවද අර අතීතේ සිද්ධ වෙච්ච දේවල් ඒ පසුතැවීම් එක තමයි ඔයා කාලය ගත කරන්න කැමති. හැබැයි ඔයා නිහඬ බවක් පෙන්වුවට එළියෙන් ඔයා ඇතුලෙන් හරිම වේගවත් වෙලා ඉන්න වර්තමානයේ. ඔයා ඉස්සර හිටියේ හරිම නිකන් කලකිරුණු කම්මැලි හැමදේම කඩා වැටිච්ච ස්වභාවයකින්. හැබැයි වර්තමානයේ ඔයාට ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඔයා මොනවා හරි දෙයක් ගැන ගොඩක් කේන්තියෙන් එහෙම නැත්නම් දැඩි තීරණ ගන්න පුළුවන්. මම දැන් මේ මෙච්චර කල් මම ඉවසුවා ඇති. මම දැන් මේ දේ ගැන තීරණයක් ගන්න ඕනේ. මම අදම මේ දේ විසඳ ගන්න ඕනේ වගේ ඔයා යම්කිසි වේගවත් බවක් වගේ තීරණවල ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඔයා ටිකක් රළු විදිහට කතා කරනවා. තරහ යනවා වෙන්න පුළුවන් වට නිතරම. තීරණ ගත්තෙත් ඒ වගේ ඔයා හදවතට වඩා බුද්ධියෙන් වැඩ කරන්නේ. හැබැයි මේ දේ නිසාම ඔයාගේ වටේ ඉන්න අයගේ හිත පොඩ්ඩක් රිදෙන්න පුළුවන්. මොකද ඔයා කතා කරන විදිහ නිසා. ඒ වගේම ඔයාට දැන් ඕනේ මේ தත්ත්වෙ මිදෙන්න. මේ බොරුවෙන් මිදලා ඔයාට ඔයාගේ ගමන සත්‍ය හොයාගෙන යන්න තමයි ඔයාට මෙතනදී අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා මට පෙන්නනවා. ඒ වගේම ඔයාට කියන්න ඕනේ ඔයා මේ ඉන්නේ ආදරේ සම්බන්ධ ප්‍රශ්නයක නම් මං කියන ඔයාට අනිවාර්යෙන්ම මේ විශ්වය ඔයාට ලස්සන ආදරයක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. හැබැයි ඔයා ඒ දේ බාර අරගෙන නැහැ.
ඔයාගේ අනාගත බලාපොරොත්තු පරණ දේවල් අතර ඔයා යම්කිසි ගැටීමක ඉන්න බවක් පේනවා. ඔයාගේ ආත්මයට ගැළපෙන කෙනෙක් ඔයාගේ ජීවිතේට මේ වෙද්දි විශ්වයේ වෙලා තියෙනවා. හැබැයි ඔයා යම්කිසි ගැටීමක ඉන්නේ. මෙච්චර කාල ඔයාගේ ජීවිතේට සිද්ධ වෙච්ච දේවල් සහ ඔයා දැන් ඇත්තටම මොනවද කරන්න ඕන දේ මොකක්ද කියන්නේ ඔයාට හිතා ගන්න බැරි බවක් පේනවා. ඒ වගේම මේ සම්බන්ධතාවය මම කිව්වා ඔයාගේ ජීවිතේ ඇත්තටම වෙනස් කරන සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේ වැළඳ ගන්නවද නැත්ද නැත්නම් මේ අතීත බය නිසා ඔයා මේ දේ නැති කර ගන්නවද කියන දේ තීරණය තියෙන්නේ වර්තමානයේ ඔයාගේ අතේ. මේක ආදර සම්බන්ධතාවයක්ම වෙන්න ඕනේ. ඔයාගේ රැකියාව හරි මේ මොනම දෙයක් කරන නිසා යම් කිසි දෙයක් ඔයාගේ ඉදිරියේ මේ විශ්වයේ විසින් එවලා තියෙනවා මේ වෙලාවේදී. මට ඒක ගොඩාක් හොඳින් පෙන්නනවා. ඉතින් ඔයා මේ තත්ත්වෙ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ අතීත ඔයාගේ වර්තමානය කියන්නේ හරියට නිකන් කුණාටුවකට කලින් තිබ්බ නිහඬතාවයක් වගේ. ඔයා ඉන්නේ කිසිම දෙයකින් සතුටක් ලබන්න බැරි හරිම පාළු කලකිරුණු මානසිකත්වයක. අතීතයේ සිද්ධ වුණු විදවීම නිසා ඔයා දැන් ඔයාගේ හදවතේ දොරවල් වහගෙන ඉන්නේ. විශ්වයට අලුත් අවස්ථා දෙන අලුත් පුද්ගලයන් නෙවෙයි. හැබැයි ඔයා ඒව දකින්නේ. මේ නිහඬ බව ඇතුලේ ඔයා ලොකු සටනක නිරත වෙනවා. ඔයා දැන් සූදානම් ඕනම දෙයක් කපලා දාලා ඉස්සරහට යන්න. ඔයා දැන් හරිම වේගවත් වෙලා ඉන්නේ. ඔයා දැන් තීරණය කරලා තියෙනවා තවදුරටත් මට රැවටෙන්න බෑ. තවදුරටත් මම රැවටෙන්නේ නෑ. ඒ වගේ ඔයා තීරණ අරගෙන තියෙනවා. ඒ වගේම ඔයා හොඳ බුද්ධිමත් විදියට ටිකක් රළු විදියට ටිකක් දැඩි තීරණ ගන්න බවක් පෙන්නනවා. ඔයා ඔයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න බවක් පෙන්නනවා. හැබැයි මේ හැමදේම අවසානයේ ඔයා ඉන්නවා මේ වෙනකොට ලොකු තේරීමක් ඉදිරියේ. මේක ආදරේ සම්බන්ධ හෝ ඕනෑම කාරණයක් නිසා වෙන්න පුළුවන්. මේ වෙනකොට ඔයා ඉන්නේ ඔයාගේ ජීවිතේ ලොකු තීරණයක් ඉදිරිපිට වෙන්න පුළුවන්. මේ ඉන්න ඔයා ආදරය කරන කෙනෙක් නම් මේ ඔයාගේ ජීවිතේට එවලා තියන්නේ ඔයාට ගැළපෙනම සහකරුවෙක් හෝ සහකාරියක් කියන්න ඕනේ. මෙයා ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරනවා. මේ තීරණය මේක අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මේ තීරණය ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන තීරණයක්. හැබැයි තීරණේ තියෙන ඔයාගේ අතේ. ඔයාගේ හදවත කියනවා මේක තෝරගන්න බය වෙන්න එපා. හැබැයි ඔයාගේ බුද්ධිය කියනවා පරිස්සම් වෙන්න. මතකනේ ඔයාට අතීතයේ සිද්ධ වෙච්ච දේවල් අන්න ඒ වගේ. ඉතින් ඔයා මේ දෙක අතරේ පොඩි හිරවීමක ඉන්න බවක් මට පෙන්නනවා. ඉතින් වර්තමානයේ ඔයා සිදු කරන්නේ තේරීම අනිවාර්යෙන්ම ඔයාගේ අනාගතය ලස්සන කරනවා. ඉතින් තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. ෆයිල් නම්බර් 2 අපි බලන්න යන්නේ දැන් ඔයාගේ අනාගතය කොහොමද කියලා. ඉතින් මම ඔයාට කලින් කිව්වා ඔයාට යම්කිසි තේරීමක් සිදු කරන්න තියෙනවා මේ වෙලාවේ. යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි අවස්ථාවක් මේ වෙනකොට ඔයාගේ ජීවිතේට විශ්ව විසින් එවලා තියෙනවා. හැබැයි මේ දේ තවම ඔයා ඔයාගේ ජීවිතේට අරගෙන නෑ වෙන්න පුළුවන්. හැබැයි මට මේ දැන් ආව කාඩ්ස් වලින් වගේ අනාගතය ගැන කියන කාඩ්ස් වලින් මට පෙන්නනවා ඒ දේ තවත් තහවුරු කරනවා. මේ දේ ඔයා අනිවාර්යෙන් කන්ෆර්ම් කරන්න ඕනේ. මේ දේ ඔයාගේ ජීවිතේට ඔයා ලබා ගන්න ඕනේ. මෙතන තමයි ඔයාගේ සතුට තියෙනවා. ඔයා හිතනවා නම් මේ පුද්ගලෙක් නම් මෙයාගෙන් මට ආයේ අතීතයේ සිදුනා වගේ දෙයක් සිදු වෙයිද? නෑ. මේ කෙනා මේ අවස්ථාව ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන කෙනා පුද්ගලයා හෝ අවස්ථාව බවට පත් වෙනවා අනිවාර්යෙන්ම. මේ දේ ඔයාගේ ජීවිතේට එවන්නේ ඔයා කලින් ජීවිතේ අතීතයේ විඳපු දුක් කරදර නිමාවට පත් කරන්නේ. ඒ දේවල් වලට වන්දි ගෙවීමක් වශයෙන් තමයි මේ විශ්වයට මේ ටැග් ලබා දෙන්නේ. ඉතින් ඔයාට යන්න ඕන පාර ක්ලියර් වෙනවා. ඒ කියන්නේ ඔයාට දැන් තීරණයක් ගන්න බැරි තත්ත්වයක හිටියනම් අනාගතේ ඔයා ගන්න ඕන නිවැරදි තීරණය මොකක්ද කියලා වාගේ අභ්‍යන්තරය ඔයාට පෙන්නනවා. යන්න ඕන පාර හරියටම ඔයාට පෙන්නනවා. ඒ වගේම ඔයා මේ තීරණේ ගන්නවා කියලත් මට පෙන්වන්න කරනවා.
ඒ වගේම මෙතනින් ඔයාගේ පෞල් ජීවිතයේ දරුවන් ඊටම ආදර සාර්ථක ආදර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ආදරයේ පැත්තෙන්, මුදල් පැත්තෙන් නම් ඒක ඒ විදිහයි, අධ්‍යාපනයේ පැත්තෙන් නම් ඒක ඒ විදිහයි. ඔයා ඉන්න සිටුේෂන් එක අනුව ඒ දේ ගලප ගන්න. ඉතින් මීට කලින් ඔයා සමාජයෙන් සැඟවිලා ඉන්න හදපු පුද්ගලයෙක් නම් ඔයා බයෙන් සමාජ දිහා බලපු කෙනෙක් නම් ඔන්න දැන් ලෝකේට ඔයාගේ දක්ෂතා පෙන්වන්න කාලේ ඇවිත් තියෙන්නේ. ඔයා කරන දේවල් කැපිලා පේනවා. ඒ වගේම ඔයා අනිත් අතරේ හරිම ප්‍රශංසාවට ගෞරවයට ලක් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. අර දේ ඔයා ඔයාගේ ජීවිතේට ලබා ගත්තට පස්සේ. ඉතින් ඒකයි මම කිව්වේ මේ දේ තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නේ. මේ දේ අතර ඔයා තවම ගැටීමක ඉන්නවා නම් අනිවාර්යෙන් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයා මෙච්චර කල් හිතුවනම් අනේ මට කවද්ද හොඳක් වෙන්නේ. ඇයි මටම මෙහෙම වෙන්න වගේ සිතුවිලි වල ඔයා ඉඳලා තියෙනවා අනිවාර්යෙන්. හැබැයි විශ්වය ඔයාට කියනවා ඔයා ඉවසීමෙන් බලාගෙන හිටිය කාලේ ඉවරයි. ඔයාට මේ දේවල් ඔයාගේ ජීවිතේට ලැබුණේ යම් කිසි දෙයක් ඔයාගේ ජීවිතේට උගන්වන්න. ඔයා ඒ දේ දැන් ඉගෙනගෙන අවසానයි. ඒ වගේම ඔයා දුක් විඳපු කාලය දැන් අවසానයි. ඒ වගේම ඔයා තේරුම් ගන්නවා හැමදේම ඔයා පස්සෙන් ගිහිල්ලා ලබා ගන්න අවශ්‍ය නැහැ. ඔයා ආදරය කවුරු හරි ඔයාව අතහැරලා දාලා ගියා නම් ඒ කෙනා පස්සේ ඔයා තවත් වැඳ ඔයා යන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි. හරිම වෙලාවට හරිම කෙනා මගේ ළඟට එනවා කියන දේ ඔයා පිළිගන්නවා. සහ ඒ නිවැරදි වෙලාවට ඒ දේවල් සිද්ධ වෙන ඉඩ තියලා ඔයා සංසුන්ව බලාගෙන ඉන්න පුද්ගලෙක් බවට පත් වෙනවා. කිසි දෙයක් කාගවත් ළඟ ගිහිල්ලා වැඳ වැටි ඉල්ලන කෙනෙක් වෙන්නේ නැහැ ඔයා. ඒ වගේම මේ දේ නිසා ඔයා කායිකව හෝ මානසිකව මොනවා හරි පීඩා විඳින රෝගී තත්ත්වයකින් අන්න ඒ තැනින් ඔයා මිදෙනවා. ඊටම නිරෝගී සහ ක්‍රියාශීලී පුද්ගලෙක් බවට ඔයා පත් වෙනවා. ඒ වගේම ඔයා අතීතයේ අත්විඳපු අසාධාරණකම්, වංචාවන්, නින්දා, අපහාස මේ හැම දෙයකටම සබාදාම ඔයාට සාධාරණේ ඉටු කරනවා. ඉතින් ඔයා වපුරපු හොඳ දේවල් වල අස්වැන්න ඔයා නියත වශයෙන්ම අනාගතේ නෙලා ගැනීමට නියමිතයි. ඒ වගේම ඔයා ඊටම බුද්ධිමත්ව තීරණ ගන්නවා අනාගතයේදී. ඔයාගේ නිවස, රැකියාව, විවාහය සම්බන්ධයෙන් ඔයා ගන්න තීරණ හරිම වෙනස් වෙන්නේ නැති ඒ දේවල් ස්ථාවර තීරණ බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයා කෙනෙක් එක්ක සම්බන්ධතාවයකට යනවා නම් ඒක සාර්ථක විවාහ ජීවිතයක් දක්වා යන තත්වයක් තියෙනවා. ඒ කියන්නේ හරිම ස්ථාවරයි ඔයා ගන්න තීරණ. ඒ වගේම ඔයා හිතුවනම් ඇයි මට අතීතයේ මෙහෙම වුනේ? ඇයි මටම මෙහෙම වෙන්න වගේ දේවල් ඔයාට හිතෙන්නේ නැති. ඉතින් මේ දේවල් හැම දෙයක්ම සිද්ධ වුණේ ඔයාව මෙන්න මේ සාර්ථකත්වයට අරගෙන යන්න කියන එක ඔයාට වැටහෙනවා අනාගතයේදී. ඔයා මෙන්න මේ දේවල් වලට සූදානම් කිරීමක් තමයි එතනදී සිදු වුනේ කියලා ඔයාටම වැටහෙවි. ඉතින් අතීතයේ කොයිතරම් පරාජයන් වලට මුහුණ දුන්නත්, ප්‍රශ්න වලට මුහුණ දුන්නත් ඔයාගේ අනාගතය කියන්නේ සබාදහම විසින් ඔයාට ලබා දෙන ලොකු තෑග්ගක්. ඔයා බලාපොරොත්තු වෙච්ච ලොකු සතුට හෙට දවසේ ඔයා අත්විඳිනවා. ඔයාගේ අනාගතය කොහොම හෙට දවසත් ඔයාට අදාළයි. ඉතින් ඔයාගේ හැම කඳුලක්ම මකන්න ඒ වගේම ඔයා තුළ ඇතිවෙන විශාල සංසුන් බවක් මේ දේ ඔයාගේ ජීවිතේට ඔයා ඇතුළත් කරගත්තට පස්සේ ඔයාගේ පරණ තුවාල සුවපත් වෙනවා. ඔයා ඊටමත් සැහැල්ලු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔයා කලබල නැහැ. හරිම ඉවසිලිවන්ත පුද්ගලයෙක් වෙනවා. මොකද ඔයා මේ වෙලාවේ ඉන්නේ මේ විශ්වයේ ආශිර්වාදය ලැබමින්. ඉතින් ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම හරිම සාධාරණ විදියට විසඳෙන්න නියමිතයි. අතීතයේ ඔයාව රවටපු අය, ඔයාට අසාධාරණකම් කරපු මේ මිනිස්සුන්ටත් මේ සබාදහම විසින් පිළිතුරු දෙනවා අනිවාර්යෙන්ම. ඔයා කරපු හොඳ දේවල්, ඔයා කරපු කැපවීම, ඉවසීම මේ හැම දෙයකටම ඔයාට හොඳ දෙයක් මේ විශ්වය ලබා දුන්නා වගේම ඔයාට නරක කරපු මිනිස්සුන්ටත් ඒ වගේම දේවල් දඬුවම් මේ සබාදහම විසින් අනිවාර්යෙන්ම ලබා දෙනවා. ඒ වගේම ඔයාට හිමි විය යුතු දෙයක් තිබ්බනම් ආදරය, ගෞරවය, ධනය, නීත්‍යානුකූල වශයෙන් යම් මොනවා හරි මේ හැමදේම ස්ථාවර වශයෙන් අනිවාර්යෙන් ඔයාට හිමි වෙනවා. ඒ වගේම අනාගතයේ ඉන්න ඔයා කිසිම කෙනෙක්ට හොලවන්න බැරි ඉතාමත් සාර්ථක සහ ගෞරවනීය තැනක ඔයා ඉන්නවා. ඒ වගේම
බය වෙන්න එපා. මට අන්තිම වශයෙන් කියන්න දෙන බය වෙන්න එපා. ඔයාගේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. ඔයාට මොකද හිතුනේ කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. Hi pile number 3. අපි බලන්න යන්නේ දැන් ඔයාගේ රීඩින් එක. ඉතින් රීඩින් එකට යන්න කලින් කියන්න ඕනේ මේ රීඩින් එක අවසානයේට ඔයාට මේක කොච්චර දුරට ගැලපුණාද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා කියලා මේ වෙලාවේ මතක් කරනවා. හරි එහෙනම් අපි යමු ඔයාගේ රීඩින් එකට. අපි ඉස්සෙල්ලම බලන්න යන්නේ ඔයාගේ අතීතය කොයි වගේද කියලා. ඔයාගේ අතීතය ගත්තොත් ඔයා ගොඩක් හැඟීම් වලට වඩා ඔයාගේ බුද්ධියට සහ යුක්තියට මුල්තැන දීපු කෙනෙක්. ඔයා තීරණ ගත්තේ හරිම බුද්ධිමත්. ඔයා හරි දේ හරි විදියට කරන්න, වැරදි දේ වැරදි විදියට දකින්නත් හරිම නිර්භීතයි. හරිම එඩිතරයි දෙයක් කෙලින් කියන කෙනෙක්. ඔයා අර නැති තැන එකක් එහෙම කියන කෙනෙක් නෙමෙයි. ඔයා කියන්න තියෙන දේ කෙලින් මූලටම කියන කෙනෙක්. ඒ වගේම අතීතයේ ඔයාගේ වටේ ඉන්න ඔයා දිහා ඊටම ගෞරවයෙන් බලලා තියෙනවා. ඒ වගේම ඔයා යම්කිසි විෂයක් ගැන හෝ යම්කිසි ශාස්ත්‍රයක් ගැන හොඳ අවබෝධයක්, හොඳ දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ඔයාට හොඳ නායකත්ව ලක්ෂණ පෙන්වුම් කරන, අනිත් අයට මඟ පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඔයා බොරුව වංචාව කියන දෙයට චුට්ටක්වත් කැමති නැහැ. දේවල් පිළිකුල් කරන කෙනෙක්. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඔයා මේ වෙනකොට ලබාගෙන තියෙන දේවල් ඔයා කිසිම දෙයක් ලේසියෙන් ඔයාගේ ජීවිතේට ලබාගත්ත දේවල් නෙමෙයි. ඔයාගේ මුදල් පැත්ත වෙන්න පුළුවන්. ඔයා මේ වෙනකොට ගොඩනගාගෙන තියෙන ඔයාගේ නිවස, යාන වාහන මේ දේවල් වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඔයා හරීම ගොඩක් කැපකිරීම කරලා තමයි මේ දේවල් ලබාගෙන තියෙන්නේ. ඊටමත් ඉවසීමෙන් තනියෙන් මහන්සි වෙලා ඔයාගේ රැකියාව හෝ මුදල් මේ සම්බන්ධතාවයේ පැත්තෙන් හෝ මේ දේවල් ගොඩනගන්න ඔයා වසර ගණනාවක් සෑහෙන මහන්සි වෙලා තමයි මේ දේවල් ලබාගෙන තියෙන්නේ. ඒක හරියට අර බීජයක් වපුරලා ඒක ගහක් වෙනකන් බලාගෙන හරිම ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක් වගේ තමයි ඔයත්. අනිත් ඔයාගේ වටේ ඉන්න හරිම වේගෙන් දුවද්දී ඔයාගේ ගමන ඉතාමත් ඉවසීමෙන් පරිස්සමෙන් සහ විශ්වාසවන්තව ගිය කෙනෙක්. ඔයාට ඔයාගේ ගමන විශ්වාසයි. ඔයා හරිම ඉවසීමෙන් ඔයාගේ ගමන ගිය කෙනෙක්. ඒ වගේම ඔයාගේ වගකීම් හැමදේම අකුරටම ඉෂ්ට කරපු පුද්ගලෙක්. ඒ වගේම ඔයා විශ්වාස කරනවා ඔයා මහන්සි වුණොත් ඔයාට ප්‍රතිඵල තියෙනවා කියන දේ ඔයා විශ්වාස කරනවා. ඒ නිසාම ඔයා සෑහෙන මහන්සි වෙලා තමයි ඔයාගේ දැන් තියෙන දේවල් ඔයා උපයාගෙන තියෙන්නේ. හැබැයි මේ දේවල් අවසානයේට ඔයාට යම්කිසි වේදනාත්මක සිදුවීමක් සිදු වෙලා තියෙනවා. මේක ඔයා සමහරවිට කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු සිදුවීමක් වෙන්න පුළුවන්. ඔයා ගොඩාක් විශ්වාස කරපු පුද්ගලෙක්, ඔයා වෙනුවෙන් පෙනී ඉඳී කියලා හිටපු පුද්ගලෙක් ඔයාව පාවා දුන්න වෙන්න පුළුවන්. ඔයාගේ විශ්වාසයේ කඩකිරීමක් සිදු වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්ම හරි ඔයාගේ මේ දෙයින් පස්සේ ඔයාගේ ජීවිතේ වේදනාකාරී සිදුවීමක් සිදු වෙලා තියෙන බවක් මට පේනවා. හැබැයි ඔයාට හිතෙන්නේ නැති මෙතනදී මීටත් වඩා තව මොනවද මට වෙන්න තියෙන නරක දේ, මේක තමයි මට වෙච්ච නරකම දේ වගේ සිතුවිලි වගේ හිතට ඇවිත් තියෙනවා මේ දේ සිදු වුණාට පස්සේ. ඔයාගේ ඇස් දෙකෙන් ඔයා දකින්න නැති ඔයාගේ බලාපොරොත්තු විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා. හැබැයි මතක තියාගන්න මේ ආපු කාඩ් එකෙන් පෙන්නන්නේ ඒ වේදනාවේ අන්තිම හරිය තමයි ඔයා ඉන්නේ. ඒ අඳුරු කාලයේ අවසානයේ කොටසේ තමයි ඔයා මේ වෙනකොට ඉන්නේ කියලා මට පෙන්නනවා. ඔයාගේ අතීතයේ දිහා බලද්දී ඇත්තටම දුක හිතෙනවා. මොකද ඔයා කියලා කියන්නේ හරිම ගෞරවනීය, හරිම බුද්ධිමත් පෞරුෂත්වයක් තිබිච්ච කෙනෙක්. ඔයා හැමදේම හරිම සාධාරණව බුද්ධිමත්ව සිදු කරපු කෙනෙක්. ඒ වගේම හරිම නිහඬව ඉවසීමෙන් ඔයාගේ අනාගතය ගොඩනගා ගන්න කැප වුණු කෙනෙක්. ඒ වගේම කාටවත් කරදරයක් වරදක් කරපු නැති කෙනෙක් ඔයා. ඒ වගේම ඔයා පණ වගේ විශ්වාස කරපු අය, ඔයා වෙනුවෙන් ඉඳී කියලා හිතපු අය ඔයාව හරිම දරුණු විදිහට පාවා දුන්න වෙන්න පුළුවන්. ඔයාට අවශ්‍ය මොහොතේ අය ඔයාව
අගේ ඇරලා ගියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්ම හරි දරුණු සිදුවීමකට ඔයාට මුහුණ පාන්න සිදු වුණා වෙන්න පුළුවන්. ඉතින් මේක ඔයා කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු අවස්ථාවක සිදු වුණා වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා ගොඩක් අඬන්නේ නැති, ඔයා ගොඩක් අසරණ වුණා වගේ හැඟීමක් ඔයාට මෙතනින් දැනෙන්නේ නැති. මීට වඩා දෙයක් අහිමි වෙන්න මට නැහැ කියන තැනට ඔයාපත් වෙන්නේ නැති. ඔයාගේ අතීතයේ හරිම අඳුරුයි. ඒත් මතක තියාගන්න ඔයාගේ අඳුරු මොහොත දැන් අවසන් වෙලා ඉවරයි. ෆයිල් නම්බර් 3 ඔයාගේ අතීතය මෙතනින් ඉවරයි. අපි බලමු ඔයාගේ වර්තමාන තත්ත්වය කොහොමද කියලා. ඔයාගේ වර්තමාන තත්ත්වය බැලුවොත් මට පෙන්නනවා ඔයා කරපු වැරදි සහ ඔයාට අනිත් අය කරපු වැරදි වලට විශ්වය මේ වෙනකොට තීරණ දෙමින් පවතිනවා. මේ වෙනකොට ඔයාට දැනෙනවා ඇති තවදුරටත් මට මෙහෙම ඉන්න බෑ. මම මෙතනින් නැගිටින්න ඕනේ. මම යම් දෙයක් කරන්න ඕනේ වගේ හැඟීමක් ඔයාට දැනෙනවද? ඔයාගේ අභ්‍යන්තරයේ මේ වෙනකොට නව පිබිදීමක් සිදු වෙමින් පවතිනවා. මේ දේ කරන්නේ විශ්වය විසින්. ඒ වගේම ඔයාට දැන් ලැබිලා තියෙන්නේ අතීතයේ ඔයාගේ සියලුම පාපයන් වේදනාවන්ගෙන් මිදිලා පිරිසිදු පුද්ගලෙක් විදිහට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න විශ්වය ඔයාට අවස්ථාවක් දීලා තියෙනවා. හැබැයි මේ සඳහා ඔයා මේ අතීතයේ වේදනාවන් මේ සියලුම බර ඔයා බිමින් තියන්න ඕනේ කියලා මෙයා ඔයාට කියනවා. හැබැයි මේ විශ්වය ඔයාට අලුත් මාවතක් වෙන්නද්දී ඔයා තාමත් හැරිලා බලන්නේ අතීතයේ අර ඔයාට සිදුවුණු සිදුවීම දිහා. මේක ඔයාට අතීතයේ සිදුවෙච්ච මේ පාවාදීමක් හෝ යම්කිසි හිත රිදවීමක් සිදු වෙන්නේ නැති අනිවාර්යෙන්ම ඒ දේ නිසා ඔයා කම්පණයෙන් ඉන්නේ තාමත්. ඔයා වර්තමානයේ පවා හිතනවා ඇයි මට එහෙම වුනේ? මට ඒක නැති වුණානේ කියලා ඔයා හරිම පසුතැවීමක් ඔයාගේ තුල පෙන්වන්න කරනවා මට. හැබැයි ඔයාගේ පිටුපස්සේ තවමත් ඉතිරි වෙලා දේවල් තියෙනවා. ඔයාට උදව් කරන්නේ සෝදානම් මිනිස්සු පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාට පිටිපස්සෙත් නව අවස්ථාවන් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ දේවල් දකින්නේ නැහැ. ඔයාට අත්හැරලා දාපු මේ කෙනෙක් දිහා බලලා දුක් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ආදරය කරන අය ඔයාගේ ළඟම ඉන්නවා. ඔයාට මේ දේවල් පේන්න වෙන්න පුළුවන්. මොකද ඔයා අර දුකින් වේදනාවෙන් ඔයාවම වහගෙන ඉන්න. ඔයාම අන්ධ වෙලා ඉන්න. ඒ නිසා ඔයාට මේ විශ්වය ලබා දෙලා තියෙන අවස්ථාවන් ඔයා අරගන්නේ නැති බවක් මට පෙන්නනවා. ඒ වගේම ඔයාගේ තුල තියෙන මේ වෙනකොට ඔයාව පාගපු අය ඔයාට වේදනාව ගෙනත් දීපු අයකින් පරිගන්න වගේ චේතනාවක් නැත්තම් ඔයා නිවැරදි කියලා ඔප්පු කරන්න ඕන දැඩි අවශ්‍යතාවයක් ඔයාගේ තුල පෙන්නනවා. ඔයා දැන් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඔයා දැන් ටිකක් රළු වෙන්න ඕනේ වගේ ස්වභාවයක් මට පෙන්නනවා. ඔයා එහෙම හිතනවා. ඔයා අනිත් අයත් එක්ක තර්ක කරනවා ඇති වර්තමානයේ. එහෙම නැත්නම් ඔයා කටින් ගෙව නැති වුණත් ඔයා හිතින් අනිත් අයට ශාප කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා මොන දේ කරත් මොන සටනකින් ඔයා කටින් තර්ක කරලා දිනුවත් මතක තියාගන්න මෙතනින් ඔයාට ලැබෙන්නේ හිස් ජයග්‍රහණයක් විතරයි. ඔයා ළඟ තවමත් ඔයාට ආදරය කරන මිනිස්සු සහ අවස්ථාවන් ඔයාගේ ළඟ තියෙනවා. ඔයා ළඟ පෙනිපෙනී දේවල් තියෙනවා. මතක තියාගන්න ඔයා මේ නැති වෙච්ච දෙයක් වෙනුවෙන් ඔයාගේ ළඟ ඉන්න ආදරණීය මිනිස්සුන්ගේ හිත රිදවනවා නම් එතනින් ඔයාට ලැබෙන්නේ හිස් ජයග්‍රහණයක් විතරයි. ඒ නිසා ඔයාගේ හිතේ ඔය තියෙන වෛරය නිසා ඔයාගේ ළඟ තියෙන මේ සැබෑ ආදරය සහ සාමය කියන දේ ඔයාට මගහැරෙමින් තියෙනවා මේ වර්තමානයේදී. ඉතින් ඔයාගේ වර්තමානය කියන්නේ හරිම අමුතු තැනක්. එක පැත්තකින් දෛවය ඔයාට කියනවාදී දැන් නැති නැගිටින්න මම ඔයාට අලුත් ජීවිතයක් දෙනවා කියලා. හැබැයි ඔයා ඒ අලුත් ජීවිතය වැළඳ ගන්න බයයි. මොකද ඔයාගේ හිත තවපත් අතීතයේ වෙච්ච පාවාදීම් ඒ හිත රිදවීම් ළඟ නතර වෙලා තියෙනවා. ඔයා තවම අඬනවා, තවම පසුතැවෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ හිතේ දැන් ලොකු තරහක් තියෙනවා මේ වෙනකොට. ඔයා හරිම සටන්කාමී. ඔයාට ඕන වෙලා තියෙන ඔයාව පාගපු අය කවුද? ඔයාට එහෙම කරපු අය කවුද? ඒ අයට ඉහළින් ඔයා දිනන්න උත්සාහ කරනවා. හැබැයි ඒ ජයග්‍රහණයේ පිටිපස්සේ ඔයා තියන්නේ ඔයා තවත් තනි වෙන එක විතරයි කියන එක මතක තියාගන්න. ඉතින් මට පෙන්නනවා විශ්වයට අලුත් ජීවිතයකට මේ වුණකට ආරාධනා කරලා තියෙන්නේ. හැබැයි අතීතයේ දුකයි වර්තමානයේ මේ ඔයාගේ හිතේ තියෙන කෝපය, වෛරයයි එක්ක
ඔයා අර විශ්වයේ ලබා දෙන අලුත් ජීවිතයට ඇතුල් වෙන්න සූදානම් නැති බවක් මට පෙන්නනවා. ඉතින් මේ දේ අතහැරියොත් විතරයි මේ අතීතයේ දුකයි වර්තමානයේ තියෙන මේ වෛරයයි ඔයාගේ හිතින් අයින් කරොත් විතරයි මේ විශ්වයට ලබා දෙන අලුත් ජීවිතයට ඔයාට ඇතුල් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. හරි, ෆයිල් නම්බර් 3 අපි බලමු ඔයාගේ අනාගතය කොහොමද කියලා. ඉතින් ඔයාගේ අනාගතය ගැන බැලුවොත් වර්තමානයේ ඔයා මං කියවනේ යම්කිසි තරහවකින් පරිගැනීමේ චේතනාවකින් ඉන්නවා කියලා. මේ දේ අනාගතයේදී සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. ඔයාව පාගපු, ඔයාට වේදනාව දීපු, ඔයාට දුක දීපු මිනිස්සු, ඔයාට අසාධාරණය කරපු මිනිස්සු දිහා ඔයා වෛරයෙන් නෙමෙයි, ඔයා ගැඹුරු අනුකම්පාවකින් බලන්න උරු වෙනවා. ඒ අයට මෛත්‍රී කරන්න ඔයා පුරුදු වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන්කම ලැබෙනවා මිනිස්සෙක් දිහා බලලා එයාගේ සැබෑ ස්වරූපය හඳුනා ගන්න. මම හැමදාම කියන දෙයක් තමයි ප්‍රශ්න කියන දේවල් අපේ ජීවිතයට එන්නේ අපිව තව තවත් ශක්තිමත් කරවන්න. ඔයාව මේ ඉන්න තැනින් තව එක අඩියක් හරි ඉදිරියට අරගෙන යන්න තමයි ප්‍රශ්න කියන දේවල් අපේ ජීවිතයට එන්නේ. ඉතින් මේ රීඩින් එක බලන ඔයාටත් ඒ වගේ. ඔයාට මේ ප්‍රශ්න ඔයාගේ ජීවිතයට ආවේ ඔයාට සැබෑ මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය හඳුන්වලා දෙන්න. ඒ දේ නිසා ඔයා දැන් දන්නවා මිනිස්සෙක් දැක්කම ඔයාට හිතා ගන්න පුළුවන් කවුද මට ගැලපෙන්නේ, කවුද මට ගැලපෙන්නේ නැත්තේ කියන දේ ඔයා ඉවෙන් වගේ හඳුනා ගන්නවා. ඒ වගේම ඔයා හරිම ආදරණීය මිනිස්සෙක් වෙනවා. ඔයා අනිත් අයගේ දුකට පිහිට වෙන හරිම සංසුන් පෞරුෂයක් තියෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔයා අතීතයේ අසරණ වෙලා හරිම වේදනාවෙන් හිටපු කෙනෙක්. හැබැයි අනාගතයේ ඔයාට අවශ්‍ය හැමදේම ධනෙ වේවා, කීර්තිය වේවා, ආදරේ වේවා, මේ හැමදේම ඔයාගේ දක්ෂතාවයෙන්, ඔයාගේ උනන්දුවෙන් කැපවීමෙන් ඔයාට මවා ගන්න සහ ලබා ගන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා. ඉතින් ඔයා තවදුරටත් සැලසුම් කර ඉන්නේ. ඔයා ක්‍රියාවට නම් වෙනවා කෙලින්ම. ඒ වගේම ඔයා කරන හැම වැඩක්ම අතිසාර්ථක වෙනවා. හරියට අර ඔයා අත ගහන වැඩේ හරියනවා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ තත්වයකටපත් වෙනවා. ඔයා ළඟ තියෙන සම්පත් වලින් ඔයා උපරිම ප්‍රයෝජන ගන්න දන්න කෙනෙක්. බින්දුවේ ඉඳන් ඔයාට නැගිටින්න පුළුවන් මිනිස්සෙක්. ඔයා ළඟ තියෙන පුංචි දේ උනත් ඔයා හරිම උපායශීලී වේදේවා කල්පනාකරණය කරගෙන ගොඩනගා ගන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් ඔයා. ඒ தත්ත්වයට ඔයාපත් වෙනවා අනාගතයේදී. ඒ වගේම අතීතයේ ඔයා විඳපු දුක් නිසා අනාගතයේ ඔයාට ලැබෙන සැප සම්පත් වලට අධික ලෙස වහල් වෙන්න එපා. මේක මම ඔයාලට මෙතන දෙන ලොකු අවවාදයක්. මේක හොඳට මතක තියාගන්න. අතීතයට සාපේක්ෂව අනාගතයේ ඔයා හොඳ සැප සම්පත් භුක්ති විඳි. හැබැයි මේ දේවල් වලට අධික විදියට වහල් වෙන්න එපා. අධික විදියට තණ්හාවෙන් මේ දේවල් ලබා ගන්න උත්සාහ කරන්න එපා. බලයට කෑදර වෙන්න එපා. වැරදි කාමුක සම්බන්ධතාවලට යොමු වෙන්න එපා. මේ දේවල් මට පෙන්නන නිසායි මම ඔයාලට කියන්නේ මේ දේවල් වලින් ඔයා ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා යම්කිසි සාර්ථකත්වයකට එනකොට ඒ දිහා බලන් ඉන්න බැරි පිරිසක් ඔයාගේ වටේ ඉන්නවා. ඔයාව නැවතත් ඔයාගෙන් ප්‍රයෝජන ගන්න දඟලන පිරිසක් ඉන්නවා. මේ අයගෙන් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. මේ අය ඔයාගේ ජීවිතයට ඇතුල් වෙන්න බැරි වෙන්න ඔයා වග බලා ගන්න ඕනේ. මේක බලන ඔයා කාන්තාවක් හෝ පුරුෂයෙක් වුණත් ඔයාගේ විරුද්ධ පාර්ශවය ඔයා කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ අය ඔයාගේ ජීවිතයට ඇතුල් කරගatti හරිම ප්‍රවේශමෙන්. මොකද ඒ අය එන්නේ ඔයාගේ ළඟ තියෙන මේ සැප සම්පත් මුදල් වලට වෙන්න පුළුවන්. මේ දේ නිසා ඔයා හරිම පරිස්සමෙන් මිනිස්සු ආශ්‍රය කරන්න, මිනිස්සු විශ්වාස කරන්න, හොඳ කවුද නරක කවුද කියන දේ ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා මිනිස්සු ඇසුරු කරන්න. එහෙම නැති වුණොත් ඔයාට අර කලින් හිටියා වගේම නැවත මානසික සිරකරුවෙක් විදිහට කාලය ගත කරන්න සිදු වෙනවා. ඉතින් ඔයාගේ අතීතයට සාපේක්ෂව අනාගතේ ඔයා හැම වේදනාවක්ම සුවපත් කරනවා. ඔයාට මහා සාගරයක් වගේ ඉවසීම තියෙන කෙනෙක් ඔයා. ඔයා සංසුන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔයා තවදුරටත් ප්‍රශ්න වලට බය නැහැ. ඔයා දැන් හරිම ශක්තිමත් කෙනෙක්. ඒ වගේම ඔයාට අවශ්‍ය ධනය, ගෞරවය, දියුණුව මේ දේවල් හරි ලේසියෙන් ඉක්මනට ලබා ගන්න පුළුවන් අවස්ථාව ඔයාගේ ජීවිතේට ලැබෙනවා. ඒ වගේම
මේ සාර්ථකත්වය අතරතුර මම ඔයාට ලොකු අවවාදයක් දුන්නා. ඒක හොඳින් මතක තියාගන්න. ඒ දේවල් වලින් ප්‍රවේශම් වෙන්න, සැප සම්පත් වලට, මුදල් වලට හෝ වැරදි මිනිස්සුන්ට වහල් වෙන්න එපා. අතීතයේ ඉගෙනගත්තු පාඩම් මතක තියාගන්න. අනාගතයේදී මේ ලැබෙන සැප සම්පත් බලය හරියට පාවිච්චි කරන්න බුද්ධිමත් වෙන්න. ඔයා හරිම ආදරණීය පුද්ගලයෙක්. ආදරයෙන් සහ ධර්මයෙන් මේ බලය පාවිච්චි කරන්න. ඔයාව වටන්න කිසිම කෙනෙක්ට බෑ. හැබැයි ඔයා වැරදි පාරක ගියොත් ඔයා නැවතත් අඳුරට වැටෙනවාමයි. ඔයා හරි දේවල් මේ විශ්වයට දෙනකම් විතරයි මේ විශ්වය ඔයාට නැවත යහපත් දේවල් දෙන්නේ. ඔයා වැරදි පාරක ගියොත්, වැරදි දේවල් මේ විශ්වයට මුදා හැරියොත් නැවත ඔයාට විශ්වයෙන් ලැබෙන්නේ ඒ වගේ දේවල් කියලා හොඳින් මතක තියාගන්න. ඒ නිසා ඔයාගේ අනාගතයේ තියෙන ඔයාගේ ඇතේ. ඉතින් ෆයිල් නම්බර් 3 මේ ඔයාගේ රීඩින් එක ඔයාට කොච්චර දුරට මේ දේවල් ගැලපුණාද කියලා මට අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. එහෙනම් ගිහින් එන්න. මේ 4 වෙනි ලස්සන පින්තූරයේ තෝරපු ඔයාගේ රීඩින් එකට තමයි අපි දැන් යන්න හදන්නේ. ඉතින් රීඩින් එකට යන්න කලින් කියන්න ඕනේ මේ රීඩින් එක අවසානයේට ඔයාට මේ රීඩින් එක කොච්චර ගැලපුණාද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා කියලා කියන්න ඕනේ. හරි, අපි යමු ඔයාගේ රීඩින් එකට. අපි ඉස්සෙල්ලම බලන්න යන්නේ ඔයාගේ අතීතේ මොන වගේද කියලා. ඔයා අතීතයේ මහ ලොකුවට හීනමාලිකා මාපු කෙනෙක් නෙමෙයි. ඔයාගේ අතේ තියෙන පුංචි දේද ඒ පුංචි දේෙන් දෙයක් ආරම්භ කරන්න පටන් ගන්න ඔයා උත්සාහ කරලා තියෙනවා. ඒක රැකියාවක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ තියෙන මොකක් හරි දක්ෂතාවයක් වර්ධනය කර ගැනීමක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම අර පුංචි බීජයක් වපුරලා ඒකෙන් අනාගතයේ ලොකු අස්වැන්නක් ලබා ගන්න ඉතාමත් බලාපොරොත්තු සහගතව සහ ගෞරවයෙන් ඒ දිහා බලාගෙන හිටපු පුද්ගලයෙක් ඔයා. ඒ වගේම ඔයා කෙටි පාරවල් හෙව්වේ නෑ. ඔයා ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. පොළවේ පය ගහලා ජීවත් වෙච්ච කෙනෙක් ඔයා. ඒ වගේම ඔයා ගොඩක් වෙහෙස මහන්සි වෙලා ඔයාගේ අනාගතයට අවශ්‍ය ශක්ති වාරම් දමපු කාලයක් තමයි ඔයාගේ අතීතය කියලා කියන්නේ. ඒ වගේම ඔයාගේ හැඟීම් වලට වඩා බුද්ධියට සහ තර්ක වලට මුල් තැන දීපු කෙනෙක්. ඒ කියන්නේ ඔයා දෙයක් තීරණය කරන්නේ ගොඩාක් ඒ ගැන හිතලා තර්ක කරලා හොඳම තීරණය තමයි ඔයා ගන්නෙ. ඒ වගේම ඔයා ගොඩක් කෙලින් කතා කරපු, අසාධාරණයට විරුද්ධව නැගී හිටපු යුක්ති කරපු පුද්ගලයෙක් අතීතයේදී. ඒ වගේම ඔයාගේ වටේ හිටපු අයත් ප්‍රශ්නයක් වුණාම ඒ දේවල් වලට උත්තර හොයාගෙන එන්න ඔයා ළඟට වෙන්න පුළුවන්. මොකද ඔයා තුල තියෙනවා ඒ තියුණු බුද්ධිය, ඕනම ව්‍යාකූල තත්ත්වයක් හරියම ලස්සනට නිරවුල් කරන්න පුළුවන් හැකියාවක් ඔයාගේ තුල තියෙනවා. ඒ වගේම ඔයා බොරුව සහ වංචාව කියන දේ හරියම දරුණු විදියට ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඔයාගේ මනස සහ හැඟීම් ඔයා හරියම ලස්සනට තදින් පාලනය කරන්න දන්නවා. සමහරට ඔයා එළියෙන් පේනවා ඇති නපුරු ටිකක් තද ගති තියෙන කෙනෙක් වගේ. හැබැයි ඔයාගේ අභ්‍යන්තරය එහෙම නැහැ. සමහරට ඔයා ඒ විදිහට ඉන්නේ ඔයාගේ පවුල එහෙම නැත්නම් ඔයාගේ වගකීම් ඉටු කරන්න තියෙන අවශ්‍යතාවය නිසා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මේ තිබිච්ච තද ගතිය ටික නැති වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම ඔයා අනිත් අයගේ දුක තේරුම් ගන්න ඊටම කරුණාවන්ත පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. මහා සාගරයක් වගේ ගැඹුරු ආදරයක් සහ ඉවසීමක් ඔයාගේ තුල ටික ගොඩ නැගිලා තියෙනවා. ඒ වගේම ඔයා දේවල් දකින්න ඇස් දෙකෙන් නෙමෙයි. ඔයාට ඉවෙන් මේ දේවල් දැනෙනවා. ඔයා ළඟ ඉන්න අය කවුද ඔයාට අවංක? කවුද ඔයාට අවංකව ඔයාව ආශ්‍රය කරන්නේ? කවුද ඔයාට බොරු කරන්නේ කියන දේ ඔයාට ඉවෙන් වගේ තේරෙනවා. සමහරට ඔයා කොච්චර ඔයා එක්ක hina වෙලා කතා කරත් ඔයා දන්නවා ඇතුලේ මේ මිනිස්සයා කවුද කියන දේ. ඔයා අඳුරගෙන තියෙන නිහඬවම. ඒ නිසා මේ ඔයා හරිම දියුණු මනසක් තිබිච්ච පුද්ගලයෙක්. මේක ඔයාගේ අතීතය ගැන මේ කියන්නේ. ඉතින් ඔයා අන් අයට සවන් දීපු, එයාගේ හිත සුවපත් කරපු ඉතාම ආකර්ෂණීය සහ සම්සුන් චරිතයක් කියලා මට පෙන්නනවා.
වගේ අතීතයේ හරිම ලස්සනයි. පියවරෙන් පියවර ගොඩනැගුණු සාර්ථක කතාවක් වාට තියෙනවා. ඒ වගේම හරිම නිහඬ නිහතමානීව ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා අඩිතාලම් දාලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ ඔයා හරිම ඕනෑකමින් ඉගෙනගෙන තියෙනවා. ඒ වෙනුවෙන් ගොඩක් කැපවීමෙන් උනන්දුවෙන් මහන්සි වෙලා තියෙනවා. ඒ වගේ මේ කැපවීම නිසා ඔයා ගොඩක් බුද්ධිමත් සහ ශක්තිමත් පෞරුෂයක් ගොඩනගාගෙන තියෙනවා. ඔයා කෙලින් වැඩ කරන කෙනෙක්. ඒ වගේම සමාජයේ ගෞරවය දිනාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. නායකයෙක් වගේ ජීවත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දැඩි බව ඒ විදිහටම දිගටම තිබ්බ නැහැ. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඔයා ගොඩක් කරුණාවන්ත ආදරණීය කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඔයාගේ හදවතේ ඒ තිබිච්ච ආදරය මිනිස්සුන්ගේ හිත සුවපත් කරලා තියෙනවා. ඔයා එමගින් ඔයාට හොඳ පරිණත මනසක් තියෙනවා. ඒ වගේම ඔයා ඊටමත් පූර්ණ සහ ගෞරවනීය කාල පරිච්ඡේදයක් අතීතයේ ගෙවලා තියෙනවා. ඉතින් අපි බලමු ඔයාගේ වර්තමාන තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඔයාගේ වර්තමාන තත්ත්වය කොහොමද කියලා බැලුවොත් ඔයා මේ වෙනකොට ඔයාගේ සමීපතමයන් ඔයාගේ ගෙදර අය වෙන්න පුළුවන්. ඔයාගේ ළඟම එක්ක ඔයා ඊටමත් සාර්ථකව මේ වෙනකොට කාලය ගත කරනවා. සතුටින් කාලය ගත කරනවා. ඔයාව තේරුම් ගන්න ඔයාට ගරු කරන මිනිස්සු ඔයාගේ වටේ ඉන්නවා මේ වෙනකොට. ඒ නිසා ඔයා ආත්මීය වශයෙන් ඔයා බලාපොරොත්තු වෙච්ච ඒ සංසුන් බව සතුට මේ වෙනකොට ඔයාගේ ළඟ තියෙනවා. මේක අර මේ එළියට පේන්නේ hina වෙලා ඉන්නවා කියලා අපි කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඔයා සතුටු වෙන්නේ අභ්‍යන්තරයෙන්මයි. ඔයා පුංචි වෙලාවකට තනි වුණත් ඔයාට හිතෙනවා මගේ ජීවිතය දැන් පරිපූර්ණයි කියලා. ඔයාට ඔයාගේ ආදරණීයනෙක් ආදරය කරන අයත් එක්ක ගත කරන පුංචි මොහොත පවා ඔයාට ලොකු සැනසීමක් වටිනාකමක් සතුටක් ගෙනල්ලා දෙනවා. හැබැයි මේ සුන්දර ජීවිතය පවත්වාගෙන යන්න ඔයා වර්තමානයේ ලොකු බරක් දරාගෙන ඉන්න බවක් පෙන්නනවා. ඔයා ඔයාගේ පවුල රැකියාව සමාජය වෙනුවෙන් ලොකු බරක් දරාගෙන ඉන්නවා. ඔයා කාටවත් කරදරයක් වෙන්න අකමැති කෙනෙක්. ඔයා හැමෝගෙම ප්‍රශ්න කරට අරගෙන ඉන්න බවක් පෙන්නනවා. ඒක නිසාම ඔයා වර්තමානයේ ගොඩක් වෙහෙසටපත් වෙලා ඉන්නවා. ඉතින් ඔයා ගොඩක් දුරට පවුලේ වැඩිමලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලේ සියලු වගකීම් බර දරන කෙනා ඔයා වෙන්න පුළුවන් බොහෝ දුරට. හැබැයි ඔයා දැන් ඉන්නේ මේ බර දරා ගන්න පුළුවන් උපරිම සීමාවේ. ඔයාට වෙලාවකට හිතෙනවා අනේ මට මහන්සි මට තවත් මේක කරන්න පුළුවන්ද වගේ දේවල් උත් ඔයාට හිතෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඔයා ඒක එළියට පෙන්නන්නේ. ඔයාට රැට සමහරට ගොඩක් තෙහෙට්ටුවක් මහන්සියක් දැනෙන්න ඇති වැඩ කරලා ආවට පස්සේ. හැබැයි ඔයා මේ සියලු බර වගකීම් නැත්තේ ඊටම සාර්ථකව ඔයාගේ ජීවිතයේ සියලු වැඩ කටයුතු කළමනාකරණය කරගන්න බව පෙන්වන්න කරනවා. ඉතින් වර්තමානයේ ඔයා මූල්‍යමය වශයෙන් එහෙම නැත්නම් සම්පත් අතින් ඊටමත් පොහොසත් කෙනෙක්. ඒ වගේම මුදල් වියදම් කරන්න ඔයා ඊටමත් බුද්ධිමත් විදියට මම මේක කලින් ෆයිල් එකක් කිව්වා ඔයාටත් තියෙනවා අර ඔයා අත තියෙන වැඩේ හරියන පුද්ගලෙක් තමයි ඔයා. ඉතින් ඔයා වර්තමානයේ හැමෝටම අර සෙවන දෙන මහ වෘක්ෂයක් වගේ. ඔයා හැමෝම ගැන හිතනවා. හැමෝම බලාගන්නේ ඔයා. ඔයාගේ දියුණුව ගැන හිතනවට වඩා ඔයා හිතන්නේ අනිත් අය ගැන. අනිත් අය වෙනුවෙන් ඔයාව කැප කරලා තියෙනවා. අනිත් අය පෝෂණය කරන්න ඔයා උත්සාහ කරනවා. ඒ වගේම ඔයා හරිම ප්‍රායෝගිකයි. ප්‍රශ්නයක් ආවම ඔයා අඬන්නේ. ඔයා ඒ දේවල් වලට හරිම ඉවසීමෙන් විසඳුම් හොයන කෙනෙක්. ඉතින් ඔයාගේ වර්තමානයේ දිහා බලද්දි මට පේන්නේ ඔයා ඊටමත් වටින සහ ආශිර්වාද ලත් පුද්ගලයෙක් විදිහට ඔයා දැන් ඔයාගේ ජීවිතේ ආදරේ සතුට කියන දේ උපරිමයෙන්වත් විඳින කාලයක් වර්තමානයේ. ඔයාගේ හදවතේ තිබිච්ච පාළුව දැන් මැකිලා ගිහින් ඔයාගේ වටේ ඔයාට ආදරය කරන පිරිසක් ඉන්නවා. හැබැයි මේ සතුට රැකගන්න ඔයා ලොකු කැපකිරීමක් කරනවා. ඔයාට ටිකක් මහන්සි දැන්
ඔයා හැමෝගෙම ප්‍රශ්න හැමෝගෙම වගකීම් තනියෙන් ඔයාගේ කරට අරගෙන ඉන්නේ. හැබැයි ඔයා කාටවත් බෑ කියන්නේත් නැහැ. ඒ නිසා මෙන්න මේ දේ නිසා ඔයා පොඩ්ඩක් කායිකව වගේම මානසිකව චුට්ටක් වෙහෙසටපත් වෙලා ඉන්නේ. හැබැයි ඔයා හරිම දක්ෂයි. හරිම ලස්සනට හැමදේම මැනේජ් කරගන්න ඔයා දන්නවා. ආර්ථික වශයෙන් වගේම පෞද්ගලිකවත් ඔයා හරිම ස්ථාවර කෙනෙක්. අනිත් අයට සෙවන දෙන හැමෝම රැක බලා ගන්න හරිම කරුණාවන්ත කෙනෙක්. ඉතින් මේක තමයි ඔයාගේ වර්තමාන තත්ත්වය. අපි බලමු ඔයාගේ අනාගතය කොහොමද කියලා. ඔයාගේ අනාගතය දිහා බලද්දී මට පේනවා ඔයා මෙච්චර කල් හිර වෙලා හිටපු යම් තැනකින් ඔයා නිදහස් වෙනවා. මේ දේ අපි කලින් කිව්වා වගේ ඔයා මුළු පවුලෙම බර කරට ගන්න කෙනෙක් නම් මෙච්චර කල් වාට හිතුණා මං අනිත් අය හැමෝටම කර හිටියා මට මුකුත් මං කරගත්තේ නෑනේ වගේ දෙයක් ඔයා අන්න ඒ තැනින් නිදහස් වෙනවා. එහෙමත් නැත්නම් ඔයා අතීතේ මොකක් හරි වැරැද්දක් කරා කියලා පසුතැවෙමින් හිටියනම් මොකක් හරි රිදවීමක් නිසා බයෙන් හිටියනම් ඒ හැමදේම ඉදිරියේදී ඔයාගේ අනාගතයේ අවසන් වෙනවා. ඔයාට පිරිසිදු ආරම්භයක් ලැබෙනවා. ඔයාට නිකම් ජීවිතේට දෙවෙනි අවස්ථාවක් ලැබුණා වගේ හැඟීමක් දැනෙනවා. ඒ වගේම මේක හදිසියේ සිදුවන පිබිදීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට නිකන් හිතෙන්න ගන්නවා මම මීට වඩා දෙයක් කරන්න අවශ්‍ය පුද්ගලෙක්. මම මෙහෙම ඉන්න කෙනෙක් ඕන කෙනෙක් නෙමෙයි. මම මීට වඩා තැනක ඉන්න ඕන පුද්ගලෙක් වගේ දෙයක් ඔයාගේ හිතට තදින්ම දැනෙන්න ගන්නවා. ඒ නිසාම ඔයා මේ බැඳිලා ඉන්න තැන් මේ දේවල් අතහැරලා ඔයා නැගී සිටිනවා. මේ පිබිදීම ඔයාගේ තුළ ඇති වෙනවා. ඒ වගේම අතීතයේ ඔයා කරපු යහපත් ක්‍රියාවලට වර්තමානයේ ඔයා විඳින මේ දුක්වලට සාධාරණ තීන්දුවක් ඔයාට අනිවාර්යෙන්ම ඉදිරියේදී ලැබෙනවාමයි. ඒ වගේම ඔයාගේ මේ පිබිදීමත් එක්ක ඔයා ඊටමත් ශක්තිමත් පෞරුෂයක් ඔයා තුළ ගොඩ නැගෙනවා. ඔයා වර්තමානයේ හැමෝගෙම ප්‍රශ්න කරට අරගෙන කාටවත් බෑ නෑ කියන්නේ නැතුව හැමෝටම උදව් කරා. හැමෝගෙම දේවල් වලට ඔයා උදව් කරා. හැබැයි අනාගතේ ඔයා ඊටමත් බුද්ධිමත් විදිහට මේ සීමාවන් අඳුර ගන්නවා. ඔයා අනිත් අයගේ බොරු නාට්‍ය වලට අහු වෙන්නේ නෑ. සමහරට ගෙදර අය වෙන්න පුළුවන් නේද? යාළුවෝ husband wife මේ කවුරුම හරි මුදල් තියෙද්දි ඔයාගෙන් මුදල් ලබා ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ දේවල් මේ බොරු මේ දේවල් වලට ඔයා ඉදිරියේදී අහු වෙන්නේ නැහැ. ඔයා සීමා තියා ගන්නවා මේ හැම දෙයකටම. ඒ වගේම ඔයා කෙලින් වැඩ කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔයා ඕනම ප්‍රශ්නයකට මුලට ගිහිල්ලා අර අපි කියන්නේ මුලින්ම කපලා දානවා කියලා අන්න ඒ වගේ ඕනම ප්‍රශ්නයක මුලට ගිහිල්ලා ඒ දේවල් නැති කරලා ඒ දේවල් නිරවුල් කරන්න පුළුවන් පුද්ගලෙක් වෙනවා. ඒ වගේම තවදුරටත් ඔයා හැංගීම් වලට වහල් වෙලා වැරදි තීරණ ගන්න. ඇත්ත කතා කරන, ඇත්තට ගරු කරන, හරිම ගෞරවනීය චරිතයක් විදිහට ඔයා අනාගතයේදී බැබලෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා කිසිම කෙනෙක් මත යැපෙන කෙනෙක් නෙවෙයි. ඔයාගේ ශක්තියෙන් කොට නැගුණු යකඩ ගැහණියක් නැත්නම් ශක්තිමත් පුරුෂයෙක් වෙනවා අනාගතයේදී. ඒ වගේම අනාගතයේදී ඔයාට මොකක් හරි හදිසි ධනයක් ලැබෙන්න නියමිතයි. ඒ කියන්නේ මේක හදිසි වලට ලැබෙන රැකියා අවස්ථාවක් වෙන්න පුළුවන්. විදේශ රැකියාවක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි ලොතරැයිපත් ඇදීමක් වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි විශාල ලාභයක් ලබනවා වෙන්න පුළුවන් ව්‍යාපාරයකින්. නැත්නම් දේපල හිමිවීමක් වෙන්න පුළුවන්. මේ මොකක්ම හරි මේක తాවකාලික සතුටක් නෙමෙයි. මේක ඔයාගේ අනාගතයම ස්ථාවර කරන යම්කිසි ධනයක් ඔයාලට ලැබෙනවා අනාගතයේදී. ඒ වගේම වර්තමානයේත් ඔයා මූල්‍යමය වශයෙන් නැත්නම් සම්පත් ඇතින් ඔයා මොනවා හරි පීඩාවක ප්‍රශ්නවල ඉන්නවා නම් අනාගතයේදී මේ හැම දෙයක්ම නැති වෙනවා. ඔයාගේ ළඟට මුදල් ගලාගෙන එනවා. ඔයා ඊටමත් සැප පහසු සුඛෝපභෝගී ජීවිතයකට හිමිකම් කියන කෙනෙක්. ඒ වගේම මෙච්චර කල්වා මහන්සි වෙලා ගොඩනගපු සැලසුම් වල ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඉදිරියේදී. ඉතින් ඔයාගේ අනාගතය දිහා බලද්දි මට පේන්නේ ඊටමත් ආඩම්බරකාරී
වාසනාවන්ත චරිතයක් ඔයා. ඔයා දැන් ඉන්න වගේ පරණ ජීවිතේ නිදහස් වෙලා අලුත් පිබිදීමක් ආසන්නේ. ඔයා මෙච්චර කල් දරාගෙන හිටපු හැම බරක්ම හැම වේදනාවක්ම දැන් ඉවරයි. විශ්වය වාට කියනවා දැන් නැගිටින්න. දැන් කාලේ ඇවිත්. ඒ පිබිදීමත් එක්ක ඔයා හරිම ශක්තිමත් වෙනවා. ඔයා හරිම බුද්ධිමත්, හරිම කෙලින් තීරණ ගන්න ස්වාධීන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් සටන් කරන්න ඉගෙන ගන්නවා. ඒ වගේම අවසානයේදී විශ්වය ඔයාට ලොකු තෑග්ගක් දෙනවා. විශාල තෑග්ගක් දෙනවා. ඔයාගේ ජීවිතේට අලුත් ධන උල්පතක්, අලුත් නිවසක්, අලුත් මූල්‍යමය වශයෙන් යම් දෙයක් මොකක්ම හරි දෙයක් ඔයාට ලැබීමට නියමිතයි අනාගතයේදී. ඉතින් ඔයාගේ අනාගතය හරිම සුරක්ෂිතයි, හරිම ධනවත්. මෙච්චර කල් වපුරපු දේවල් වල කැපකිරීම වල අස්වැන්න නියත වශයෙන් ඔයා ලබා ගන්න ඔයාගේ අනාගතේ. ඒ නිසා බය වෙන්න එපා. ඔයාගේ ජීවිතේ හරිම ලස්සන අනාගතයක් තියෙන කෙනෙක් ඔයා. හරිම ස්ථාවර කාලයකට තමයි ඔයා දැන් මේ පියනගමින් ඉන්නේ. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. මේ ෆයිල්ස් 4න් මට හම්බෙච්ච හොඳම ෆයිල් එක ඔයාගේ. ඉතින් මේ රීඩින් එක ඔයාලට කොච්චර දුරට ගැලපුණාද කියලා මට අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ කමෙන්ට් එක එනකන් මම බලාගෙන ඉන්නවා. එහෙනම් තවත් අලුත් රීඩින් එකකින් එනකන් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.